සුබදා සාදු. අපි පටන් ගන්නේ ඇඩ්වාන්ස් කේක් ක්ලාස් එක. බොහෝ සමහර විට අපි ඊ පටන් ගත්තා බේසික් කේක් ක්ලාස් එක. ඒකට සමහර විට ඒකට එකතු වෙච්ච අය ඇති නිදේ. අද අලුතෙන් එකතු වෙච්ච අය ඇති. ඉතින් මේ වගේම මම අද ඔයාලට මුලින් මම ගැන සහ අපේ ඇකඩමි එක ගැන පොඩි හැඳින්වීමක් කරලා ඉන්නම්. මම දුල්මිනි සිරිවල්. මම කේක් ශේෂ්ත්‍රයට එන්නේ 2010 අවුරුද්දේ අග ඉඳලා තමයි මම එන්නේ. ඊට පස්සේ අපි ඇකඩමි එකක් වශයෙන් පටන් ගන්නේ 2019 අවුරුද්දේ. එතකොට මේ ඇකඩමි එකෙන් ළමයි දැනට 1000කට වඩා ප්‍රමාණයක් ඉගෙනගෙන තනියෙන් එයාලගේ බිස්නස් කරනවා. ඉතින් ඒත් එක්කම අපේ ඇකඩමි එක හරහා ගුරුවරු ඉන්නවා. අපේ ඉගෙනගෙන බිස්නස් කරනවා වගේම මේ ශාස්ත්‍රයේ ගුරුවරු වශයෙන් ඉන්නවා. ඔය විදිහට අපේ ළමයි ටිකක් ඉන්නවා. ඒත් එක්කම ඔයාලට මේ ක්ලාස් එකට බේසික් ක්ලාස් එකට කිසිම මූලික දැනීමක් අවශ්‍ය නැහැ. මේ ඔයාලට ඉන්න වෙන ගාන මුලින්ම හැමදේම කේක් ගැන කියලා දෙන්න. ඉතින් මේ ශාස්ත්‍රය ගැන කියනවා නම් කවදාවත් කේක් ශාස්ත්‍රය දිනෙන් දින වැඩි දියුණු වෙනවා නිසා පහළට බහින්නේ නැහැ. මොකද මම ඊයේ කිව්වා අපි අද කේක් එකක් නොගන්න අවස්ථාවක් නැහැ. විතර හවසට එකක් බොන්න විතරක් නෙවෙයි බබෙක් හම්බ වෙන්නේ මුලින්ම අපි බ්‍රයිඩ් ටු බී ඊට පස්සේ වෙඩින් ඊට පස්සේ බබෙක් හම්බ වෙන්න එයා හම්බ වුණාම ඊට පස්සේ මාස 6න් ඔය විදිහට අපි හැම දෙයකම ගන්නවා. අදුම මලගෙදරකට පොල් කේක් එකක් හරි ගන්නවා. මෙතන මේ ශේෂ්ත්‍රය දවසින් දවස දිනනක වෙන්නේ අලුත් දේවල් ශේෂ්ත්‍රයට එකතු වෙනවා. එතකොට අපි මේ හැම දැනුමක්ම අලුත් වෙදී යන්න ඕන. ඔයාලට මේ ක්ලාස් එකෙන් සහ ඒ කියන්නේ ඔයාලා බේසික් ක්ලාස් එක මේ ක්ලාස් එකට ජොයින් වුණාම ඔයාලට බය නැති නියම ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. ඒක මම වගකීමෙන් කියනවා. මේ මාස දෙක ඇතුළත ඔයාලට පටන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සාද්දේ ඉතින් හැකියි නේද? ඔයාලා හැමෝගෙම මයික් ඕෆ් කරගන්න කතා කරන්න අවශ්‍ය වෙලාවදී විතරක් අපි මයික් එක ඔන් කරමු. නැත්නම් ටිකක් අමාරුයි. ඒ හින්දා මයික් ඕෆ් කරගන්න. හරි. මේ ක්ලාස් එක ගැන මම කියනවා නම් මේ ක්ලාස් එකකින් ඔයාලට ලැබෙන ප්‍රතිලාභ තමයි මුලින්ම ඔයාලට කියත හැකි මේ කෝස් එකේ සීට එක කේක් එකක් හදලා වුණා ගන්න පුළුවන්. එක කේක් එකකින් ඔයාලට මේ කෝස් එකේ ෆී එක ගන්න පුළුවන්. මෙතන අපේ දැන් පරණ ළමයි channel තාක්ෂි දෙවි එයාලා කොහොමද කෝස් එක ඉවර කරන්න ඉස්සෙල්ලා කෝස් එකට වඩා මුදලක් ඉපෙවි කියලා අපිට කිව්වා. ඒ වගේම අපේ අනිත් ෆිසිකල් ක්ලාස් වල ළමයි කරා ක්ලාස් එක දෙන අතරමැදදී ආව බිස්නස් එක පටන් අරගෙන කරගෙන යනවා. ඉතින් කේක් බිස්නස් එක හරියට කරනවා නම් ලාභෙ විතරක් වම මාසෙට ලක්ෂ 2ක් ගන්න පුළුවන්. තමන් හරියට කරනවා නම් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා මම ඔයාලට කියලා දෙනවා මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරන්න. මේ බ්‍රෑන්ඩ් පාවිච්චි කරන්න. ඒ කියන්නේ මට ඕන මම හදන කේක් එකම තමයි ඔයාලගෙනුත් මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ විදිහට ඔයාලා කරනවා නම් ඒ කියන්නේ මම දැන් කිව්වොත් බාල දෙයක් දාන්න එපා. මෙන්න මේක ගන්න. ඒ විදිහට ඔයාලා කරන් යනවා නම් කවදාවත් පුතේ බිස්නස් එක වර්ධින්නේ නැහැ. මොකද රසට තමයි කස්ටමර් එන්නේ. රසට ලස්සනට නීට් එකට. එතකොට ඔයා රස නැතුව බාල දෙයක් දාලා දුන්නොත් කස්ටමර් අද එනවා නමුත් හෙට එන්නේ නැහැ. ඒ හින්දා ඔයා
හරි විදිහට හරි ප්‍රමිතියට කේක් එක හදන්න. මොකද අපි මේ ක්ලාස් එකේ කරන විදිහට ඔයාලට ලොකු ලාභයක් ලබන්න පුළුවන්. හරියට කරනවා නම් තමන්ගේ ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙන්න පුළුවන්. තමන්ගේ අම්මට තාත්තට සම්පූර්ණයට හැමෝටම ශක්තියක් වෙන්න පුළුවන් අපේ බිස්නස් එක. මම ඒකට උදාහරණයක් වශයෙන් මාමුන් කියනවා තැනකට අපිට එන්න පුළුවන් ජීවිතේ අපේ බිස්නස් එක හරියට කරගෙන යනවා. මේක අමතරව අපි මේ බිස්නස් එකට මේ ෆීල්ඩ් එකට එනකොට හෝම් බේකර් වශයෙන් තමයි එන්නේ. හෝම් බේකර් කෙනෙක්ගේ තියෙන තව වටිනාකමක් තමයි ලොකුම වටිනාකම තමයි අපේ ගෙදර අයට අපිට වස විස නැතුව කේක් දෙන්න පුළුවන්. කල් තියාගන්න දේවල් නැතුව දෙන්න පුළුවන්. කිසිම දේවල් නැතුව දෙන්න පුළුවන්. ඒක තමයි ලොකුම ජයග්‍රහණය. ඊට අමතරව ඔයාලා අපි ගෙදර උත්සව වලට හරියි හෝම් බේකර් කෙනෙක් කියනවා. ගොඩ වෙලාවට අපි දැන් ගන්න හෝම් බේකර්ස් වලින් කේක් එකක් ගන්න. ඒ යන වියදම සම්පූර්ණයෙන් භාගයක් විතරක්ම අපිට දැක්කදී උතුරු කරගන්න පුළුවන්. අපි මේ ශේෂ්ඨය ඇවිල්ලා ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒත් එක්කම තව දෙයක් තමයි අපි ජීවිතේ යටි අපිට ප්‍රශ්න එනවා අපිට ස්ට්‍රෙස් වෙනවා. ඒ හැම දෙයකටම බෙහෙතක් වගේ තමයි කේක් එක හදනවා කියන්නේ. ඒක භාවනාවක් වගේ අපිට අයිසින් කරන්න කේක් එකක් හදලා අයිසින් කරලා ඉවරනකොට දැනෙන මානසික සතුට ඔයාලා හදලා බලන්න. කේක් එකක් හදලා අයිසින් කරලා බලන්න කොච්චර සතුටක් අපිට ලැබෙනවද. ඉතින් ගොඩක් අපිට දේවල් මේ ශේෂ්ත්‍රය තුළ තියෙනවා. අපි ඉස්සරහට යමු. ඒත් එක්කම ඔයාලට දැන් මම කියවනේ මේ ශේෂ්ත්‍ර මේ විදිහට අපි ලාභයක් ගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි යන්නේ කියලා. ඒකට අපි හදන කේක් එක FB එකේ දාන්න. දැන් ඔයාලා අපේ දැන් මේ ක්ලාස් එක ජොයින් වෙන්නේ ඔන්ලයින්. එතකොට අපිට Facebook එක පාවිච්චි කරන්න ඕන අනිවාර්යෙන්ම අපේ බිස්නස් එක දියුණු කරන්න. එතකොට ඔයාලා ගෙදර හන්ද හදන කේක් එකක් Facebook දාන්න. Facebook දාලා ලස්සන ෆොටෝ එකක් ගහලා දාන්න. එතකොට ඔයාලගේ ඉන්න අවට කට්ටිය වටපිටාව දැනගන්නවා. මම බිස්නස් එකක් කරනවා කියලා. ඉතින් ඒ විදිහට තමයි අපි අපේ බිස්නස් එක කරගෙන යනවා. අපිට පුළුවන් පස්සේ page එකක් හදන්න. දැනට ඔයාලගේ real account එකෙන් දාන්න පුළුවන්. මේ විදිහට මම මේ සියල්ල ඔයාලට ඉස්සරහදී කොහොමද කරගෙන යන්නේ කියන එක කියලා දෙන්නවා. දැන් මෙතන අපේ ක්ලාස් එක ගන්න කිව්වොත් දැන් අද තියෙන අපිට ඇඩ්වාන්ස් එක. මම ඔයාලට කියන්නේ ඇඩ්වාන්ස් ක්ලාස් එකේ මොනවද අපි කරන්නේ කියන එක. ඊට අමතරව ඔයාලට මේ ක්ලාස් එකේදී මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් මට මැසේජ් එකක් දාන්න. ඉන්නම ප්‍රශ්න ඕනම වෙලාවක මැසේජ් එකක් දාන්න. මම පුළුවන් දකින්නේ වෙලම මම රිප්ලයි එකක් දෙනවා. ඒකට මැසේජ් එකක් කෝල් එකක් ඕනි වෙලාවක දෙන්න. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ගැටලුවක් ඇති වුනහම කතා කරන්න. ඊට අමතරව අපි මේ ක්ලාස් එකේ කරන දේවල් ඔයාලට ඕන නම් මාත් එක්ක ඉඳලා මෙහෙම හදන්න පුළුවන්. ඒක කමක් නැහැ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ ක්ලාස් එකේට සහභාගී වෙලා ඊට පස්සේ වීඩියෝ එක බලලා ඔයාලට හදන්න පුළුවන්. තමන් කැමති විදිහකට ඒක කරන්න. තව දැනුවත් කරන්න අපි මේ ක්ලාස් එකේ දෙනවා සර්ටිෆිකේට් එකක් දෙනවා. වටිනා සර්ටිෆිකේට් එකක්. ඒ සර්ටිෆිකේට් එක දෙන්නේ අපි අන්තිමට පොඩි එක්සෑම් එකක් තියෙනවා. කොන්ඩෙන්ට් වලින් කරන එක්සෑම් එකක්. මම එක්සෑම් එකෙන් පස්සේ අපි ඔයාලට ගෙදරට සහතිකයක් එවනවා. ඒ සහතිකය ගත්තට පස්සේ ඔයාලට තමන්ගේ බිස්නස් එකක් පටන් ගන්න DR එකක් ගන්න අරගෙන තමන්ගේ ෂෙයර්ස් එක ඉස්සරහට යන්න තමන්ගේ බිස්නස් එක කරගන්න. එතකොට මම දැන් කියන්නවා ඔයාලට අපේ අද මේ ඇඩ්වාන්ස් ක්ලාස් එකේ මොනවද අපි කරන පාඩම් ටික කියලා. මේකේ තියෙන අද අපි ඔයාලට මේ හඳුන්වලා දෙන එකත් එක්කම ඩේට් කේක් එක. ඒ කියන්නේ කටින් දී කේක් එක හදන්නේ කොහොමද කියන එක
කරනවා. ඊට අමතරව දැන් මම කතා කරන්නම් කරන දේවල් මොනවද කියලා මේ ක්ලාස් එකට අයිති. පොල් කේක්, චෙරි කේක්, කටින්දි කේක්, අන්නාසි, pineapple upside down cake, fudge brownies, rice paper sales, naked cake, එතකොට වෙඩින් කේක් එකකට engagement cake එකකට අපි fresh flowers දාගන්න. එතකොට fresh flowers දාගන්නේ කොහොමද? cheese cake, we can bake cheese cake, strawberry topping, steam bath baking, cake pops, mini cake, red velvet cake, cream cheese icing, chocolate roll, gum paste icing, gum paste icing වලින් මල් කොළ කොහොමද අපි හදාගන්නේ? ඊට පස්සේ black gateau එකකට black forest gateau, chocolate නිර්මාණ, royal icing, royal icing nozzle work, dummy covering, royal icing යටතේ අපි wedding cake structures කොහොම කරන්නේ royal icing. එතකොට ඒ කරන royal icing එකකින් කරන design dummy content වලින් අපි දැන් අපි dummy covering කරනවා advanced class එක. basic class එක කරනවා cake එකක් fondant එක cake සමාවෙන්න ඉතින් සිග්නල් ගැටලුවක් තියෙනවා. දැන් අපිට මුළු ටවුන් එකටම මේක බලපාලා තියෙන්නේ සිග්නල් එනවා යනවා ප්‍රශ්නයක් මම හිතනවා දැන් හරියි කියලා එක. හරි මම පටන් කලින් ආපහු පටන් ගන්නවා. අපි royal icing, nozzle work, dummy covering, chocolate ganache, love cake, stencil work, mirror glaze icing, අනාසි ස්ටු. ඔය කියන පාඩම් ටික අපේ advanced class එකේ තියෙනවා. එතකොට අපි class එක ගන්න කිව්වොත් අපේ physical diploma course එකේ තියෙන ටික තමයි අපි advanced class එකටත් basic class එකටත් බෙදලා දීලා තියෙන්නේ. එතකොට ඔයාලට තනියෙන් business එකක් පටන් ගන්න අවශ්‍ය සම්පූර්ණ දැනුම මේ course දෙකේ තියෙනවා. මම මෙතනදිම මතක් කරොත් ඔයාලට basic course එකේ මොනවද තියෙන්නේ කියලා අපි ඊයේ පටන් ගත්තා. නිවැරදි අමුද්‍රව්‍ය අපි හඳුනා ගන්න එක හඳුනා දීම අවනි භාවිතය එතකොට අපි ඉලි කරා අවන් එක කොහොමද අපි පාවිච්චි කරන්නේ කියන එක බටර් කේක් එකක් බටර් මිල්ක් cupcake baking, cupcake decoration, ribbon cake, marble cake, chocolate cake, palguru cake, coffee cake, pandini cake covering, fondant icing. එතකොට fondant icing යටතේ basic class එකේ තියෙන cake එකක් cover කරන්නේ කොහොමද? fondant වලින්. ඊට පස්සේ 3D toppers, lava cake, butter icing වල වර්ග lava cake කරත් ඔයගලන්ට පුළුවන් දැන් ගොඩක් business එකක් ඇතුළේ තියෙන pot lava. ඒවා හදන්න පුළුවන් butter icing වල වර්ග බිත්තර රහිත කේක්, ස්පොන්ජ් කේක්, ජාර් කේක්, චොක්ලට් වලින් පමණක් කේක් කවර් කිරීම. ඒ ගැන කතා කරද්දී ඒක අලුතෙන්ම යන දෙයක්. චොක්ලට් ගනාෂ් එකකින් සම්පූර්ණ චොක්ලට් එකකින් විතරක් කේක් කවර් කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ සෑන්ඩ්විච් අයිසිං, soft butter icing, glaze icing, butter icing, chocolate icing, ස්ප්‍රේ ගන් එක පාවිච්චි කරන්නේ කොහොමද? ගැටෝ, මික්ස් ෆෘට් ගැටෝ, අනාසි ස්ටු, whipping cream icing, chocolate icing, chocolate lace, chocolate ganache, ඕනම පින්තූරයක් කේක් එකක් මතට කොපි කරලා icing කරන්නේ කොහොමද? butter icing එකක් නීට් කරන්නේ කොහොමද? drip cake එකක් දාන්නේ කොහොමද? කේක් වල මිල තීරණය කරන්නේ කොහොමද? තනිව ව්‍යාපාරයකට අවශ්‍ය දැනුම. මොනවයි කියන ටික අපේ basic class එකේදී අපි කරනවා. කැමති අයට course දෙකටම එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකෙන් ඔයාලට වටිනාකමක් තියෙනවා. ලොකු වටිනාකමක් තියෙනවා. මොකද මාස දෙකක් ඇතුළත ඔයාලා මේ සම්පූර්ණ course දෙකම ඉවර කරගෙන මාස දෙකෙන් ඔයාලට සම්පූර්ණ තනියෙන් business එකක් පටන් අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒත් එක්කම අපේ මේ මාසේ 20 වෙනිදාට තියෙනවා one day wedding cake class එකක්. ඒ කියන්නේ golden wedding cake. අපි ඉස්සර වගේ පළතුරු පාලි කරලා හැම කරන්නේ නැහැ. normal wedding cake නෙවෙයි. ඒ කියන්නේ customer අපෙන් ඉල්ලන්නේ golden wedding cake. එතකොට අපි golden wedding cake class එක කරනවා. එදා දවසට golden wedding cake jar, Christmas cake, almond icing, marzipan icing, normal wedding cake recipe එකක් වෙනවා. කියන්නේ
ගණන් අඩුවට කොහොමද අපි කේක් එකක් කරන්නේ කියන පේරන්ට්ස් එකක් දෙන්නවා. ඔය ටික අපේ 1 day class එකේ තියෙනවා. ඔයාලට කැමති විදිහට බලලා සහභාගී වෙන්න පුළුවන්. මම නැවතත් කියනවා කැමති අයට ක්ලාස් දෙකටම එකට ජොයින් වෙනොත් ඔයාලට මාස දෙකක් ඇතුළත කෙටි කාලයක් තුළදී ඉක්මනින්ම කෝල්ස් එක ඉවර කරගන්න පුළුවන්. ඔය ටික තමයි මට මූලිකවම මතක් කරන්න කියලා තියෙන්නේ. අපි එතකොට ඊයේ බේසික් ක්ලාස් එකේදී මම වඩි හඳුන්වලා දුන්නා, අවන් ගැන කියලා දුන්නා, ලොකු දෙයක් කතා කරා. මම අද ඔයාලට කියලා දෙනවා ඔබසෙන් කේක් එකක් හදන විදිය. ඉතින් අපි බටර් කේක් එක හැදුවා, බටර් මිල්ක් එක හැදුවා. එතකොට අද අපි හදනවා රටේදි කේක් එකක්. එහෙනම් අපි පටන් ගමු කොහොමද රටේදි කේක් එක හදන්නේ කියලා. අවශ්‍ය බඩු ටික කියන්නේ කේක් පිටි 250යි. එතකොට මම ඔයාලට ඊයේ කියලා දුන්නා කේක් පිටි එක හදාගන්නේ කොහොමද කියන විදිය කියලා දුන්නා. කේක් පිටි 250යි. බේකින් පවුඩර් තේ හැඳි 2යි දාලා මම 3 පාරක් හලලා පිටි එක තියලා තියෙනවා. ඊට පස්සේ අපිට ඕන සීනි 250යි, මැඩෝලි 250යි. මම ඒත් එක්කම ඉන්නේ කියලා දුන්නා බටර් කේක් එකක්, වැනිලා කේක් එකක් අතර වෙනස මොකක්ද කියන එක කියලා දුන්නා. මැඩෝලි 250යි, බටර් මිල්ක් කෝප භාගයයි, බිත්තර 4යි, රටින්දි 500යි, කජු ග්‍රෑම් 50යි, බේකින් පවුඩර් තේ හැඳි 2යි, බේකින් සෝඩා තේ හැඳි 2යි, නටන උණු වතුර මිල්ක් හැඳි 13යි, වැනිලා ටිකකුයි. ඔන්න ඔය ටික තමයි අපිට රට ඉන්දි කේක් එකක් හදන්න අවශ්‍ය වෙන්නේ. බටර් මිල්ක් එක හදලා මේ ඔයාලට කියලා දෙන විදිහට බටර් මිල්ක් එක හදලා තියෙනවා. ඔයාලා නෝට් ලියා ගන්න. රටේදී කේක් එක හදන්න අනිවාර්යෙන් කිලෝ 1.5 තැටියට තමයි මේ මම දෙන රෙසිපි එකේ ඔය දීපු ප්‍රමාණවල වලින් කිලෝ 1.5ක් එනවා කේක් එක. එතකොට ඔයාලා දාන්න ඕන තැටිය කිලෝ 1.5 තැටියක්. හරි. මේ තියෙන්නේ රටින්දි 500ක් අට අයින් කරලා මේ රටින්දි ගෙඩිය හදලා මෙන්න මෙතන තියෙනවා. රටින්දි 500ක් තියෙනවා මෙතන. ඊට පස්සේ පාචනිකට පිළිකට බේකින් සෝඩා. බේකින් සෝඩා වල බ්‍රෑන්ඩ් එකක් නැහැ. ඒක ඕනි බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන්. මම ඊයේ ඔයාලට මේ හැඳි සෙට් එක ගැන කිව්වා කොහොමද වෙන්න ඕන කියලා. එතකොට අනිවාර්යෙන් මේ හැඳි සෙට් එක තියෙන්න ඕන කියන එක මම කිව්වා අපි කේක් එකක් හදන්න. මම තේ හැන්දෙන් බේකින් සෝඩා නැත්තම් ආප්ප සෝඩා කියන්නේ අපි දෙකක් අපලා දැම්මා. නේ. ඊට පස්සේ මම උණු වතුර මේ සැහැඳි 13ක් තාම ඒකට. දහතුනක් යනවා. මේක කලවම් කරගන්න.
කලවම් කරලා අපි මේ කඩාගත්ත රට ඉංග්‍රීසියට මේක දානවා පෙඟෙන්න. සාමාන්‍යයෙන් ඔයාලා කේක් එක හදන්න මෙය දෙකකටවත් කලින් මේ විදිහට පෙඟෙන්න දාලා තියන්න. මෙන්න මෙහෙම වහලා තියන්න. අපි මේ අරගෙන තියෙන්නේ හොඳ රට ඉන්දිය එක. ඒ කියන්නේ දැන් අපිට ඔයාලට මතකයිද ඉස්සර කාලේ රට ඉන්දිය අපි ගන්නකොට හරි පල්ලියට තිබ්බනේ. අන්න ඒ වගේ රට ඉන්දිය නම් අපි රැයක් පෙඟෙන්න දානවා මේ විදිහට. නමුත් මේක හොඳ එකක්. ඒකින්ද සාමාන්‍යයෙන් පැය දෙකක් විතර වගේ පෙඟුනහම ඇති. නමුත් දැන් අද මට ක්ලාස් එකට එච්චර වෙලාවක් පෙඟෙන්නේ නැහැ. මම ගන්නවා. ඒකේ ගැටලුවක් නැහැ. එයාව ඒ විදිහට පැත්තකින් තියලා මම වෙන භාජනයක් කරගන්නවා. මේ භාජනයට දානවා. මෙඩෝලි 250යි සීනි 250. මෙතනදී අපි ඕනිම කේක් එකකදී බීට් කරන්න මැඩෝලි හරි ඔයාලා ගන්න බටර් එකක් ගද්දී මෙන්න මේ විදිහ පොඩි කෑලි වලට කඩලා දාන්න. නැත්තම් වෙන්නේ අපේ බීට් එක හරි ඉක්මනට සවුත්තු වෙනවා. ඒ වගේ මම ඊයේ කිව්වා ගොඩක් පැහැදිලි කරා අපි කේක් එක හදද්දී මැඩෝලි හරි අපි ගන්න මාජරින් වගේ ඔයා වීඩියෝස් වල දැකලා ඇත්තේ කාමර උෂ්ණත්වයට අරගෙන හදන්න කියලා. නමුත් මම එහෙම කරන්නේ නැහැ. කෙලින්ම පූල් එකෙන් අරගෙන තමයි ගහන්නේ කියලා ඒ ගැන පැහැදිලි කරා. ඒත් එක්කම දියවෙච්ච මාජරින් වර්ග ගන්න එපා කියලා ඔයාලට මම ඊයේ කියලා දුන්නා. සීනි 250යි මේකත් දාගත්තා. හරි අපි ඔන්න මෙඩෝලි 250යි සීනි 250යි එකතු කරා. එකතු කරලා පළවෙනි ස්පීඩ් එකේ තමයි මම බීට් කරන්නේ. එකින් එකට තමයි ස්පීඩ් එක වැඩි කරගෙන එන්නේ. පළවෙනි ස්පීඩ් එකෙන් පටන් අරගෙන එකින් එකට තමයි වැඩි කරන්නේ. බිත්තර එකතු කරන්නේ බීට් කළා ටික වෙලාවක් බීට් කරගෙන යද්දී මෙන්න මේ මාජරින් එකේ තියෙන අපේ කහ පාටක්නේ. ඒ කහ පාට ලා පාටකට හැරුණාම තමයි බිත්තර එකින් එක අපි එකතු කරන්නේ. බිත්තර 4ක් එකතු කරනවා. මම ඔන්න දැන් පටන් ගන්නවා බීට් කරන්න ගන්න.
ඔයාලා ඕනිම කේක් එකක් හදද්දී මේ බීට් කරද්දී ටික වෙලාවක් බීට් කරලා අපි මේ ටික කලවම් කරන්න ඕන උඩ යට තියෙන ටික. ඊට ඒ කලවම් කරනවට අමතරව තව අපේ මේ බීට් එක එක දිගට වදිනකොට මේක රත් වෙලා පිච්චෙනවා. ඒ හින්දා ඒ විදිහට නොවෙන්න මෙන්න මෙහෙම පොඩ්ඩක් කලවම් කරලා මෙයාට රෙස්ට් එකක් දීලා කලවම් කරන්න ගන්න. දැන් මම පළවෙනි ස්පීඩ් එකේ ඉඳලා එකින් එකටම වැඩි කරගෙන ගියේ. ඒ වැඩි කරගෙන යද්දි මම දැන් නතර කරා. නතර කළානේ මේ ආයි ඔන් කරන්න හදන්නේ. එතකොට නැවත එකේ ඉඳලා 1 2 එහෙම යන්න අවශ්‍ය නැහැ. කෙලින්ම ස්පීඩ් එකට දාලා යන්න පුළුවන්. දැන් මම පළවෙනි ස්පීඩ් එකේ ඉඳලා එකින් එකටම වැඩි කරගෙන දැන් මට මේ මැඩෝලි එකත් සීනි එකේ පාට අඩු වෙලා තියෙනවා. එතකොට මම බිත්තර 4ක් කඩලා අරගෙන තියෙනවා. එකින් එක තමයි මම මේකට එකතු කරන්න බීට් කරන ගමන්. එන්න බිත්තර 4ක් දානවා. අපි සාමාන්‍යයෙන් එක බිත්තරයක් එක වරකට එකතු කරන්නේ එක බිත්තරයයි. එක බිත්තරයක් මේකට එකතු කරලා සාමාන්‍යයෙන් විනාඩි 2ක් 3ක් විතර වගේ බීට් කරනවා. බීට් කළා තමයි ඊළඟ බිත්තරේ එකතු කරන්නේ. ඒත් එක්කම ඔයාලා කේක් එකක් බීට් කරද්දී මේ බීටර් එකට සම්පූර්ණ වාගේ ඇඟේ තියෙන බර දාලා තද කරන්න අවශ්‍ය නැහැ. නමුත් මේ බීටර් එක බෝල් එකේ අග වැදෙන්න ඕන. මෙහෙම බීට් කරද්දී බෝල් එකේ අග වැදෙන්න ඕන. දැන් අපේ සමහර අය බෝල් එකට රිදෙයි කියලා වගේ මේ බීටර් එක මේ අග වදින්න කරන්නේ නැහැ. ඒ හින්දා මෙන්න මේ කෑලි බෝල් එකේ මේ යටට වදින්න ඕන. ඒ විදිහට තමයි අපි කේක් එක බීට් කරන්න ඕන. අපිට මම ඔයාලට සැරෙන් සැරේට අවශ්‍ය දේවල් කියනවා. අපිට බීට් කරන්න નિયમિત වෙලාවක් කියලා වෙලාවක් නැහැ. નિયમિત වෙලාවක් නැහැ බීට් කරන්න. සීනි ටික දිය වෙනකන් විතරයි අපිට මේ බැටර් එක බීට් කරන්න අවශ්‍ය. විනාඩි 10 20 30 එහෙම කියලා નિયમિત වෙලාවක් නැහැ. සීනි ටික දිය වෙනකන් බීට් කරන්න. ඒත් එක්කම මම ඔයාලට කියනවා ලොකු කැට සීනි ගන්න එපා. හීනි කැට සීනි ගන්න. ඒකෙදි මගේ රෙසිපි වලදී මම කීයදවත් සීනි බ්ලෙන්ඩර් කරලා ගන්නේ නැත. මම සීනි කැට සීනි තමයි ගන්න. සීනි බ්ලෙන්ඩර් කරාම සමහර වෙලාවල් වලදී රසයේ වෙනසක් ඇති වෙනවා. ඒ හින්දා බ්ලෙන්ඩර් කරන්න එපා. ඔයාලට මම දැන් මෙච්චර වෙලාවක ඉන්නේ හෑන්ඩ් බීටර් එකෙන් වැඩ කරන විදිහ. ඒත් එක්කම මම ඊයේ කරනවා ලොකු බීටර් එකක්. يعني ස්ටෑන්ඩ් මික්සර් එකෙන් කරන්නේ කොහොමද කියලා පෙන්නනවා. එතකොට මේ තියෙන්නේ මම බිත්තර 4ම දාලා බීට් කරා.
මම දැන් යනවා ස්ටෑන්ඩ් මික්සර් එක. ඔයාලට normal hand beater එකෙන් කරන්න පුළුවන්. මම මෙහෙමම පෙන්නන්නම් ස්ටෑන්ඩ් මික්සර් එකෙනුත් කරන්නේ කොහොමද කියලා. මම මේක දානවා. මෙන්න මේ විදිහට ස්ටෑන්ඩ් මික්සර් එක. ඔයාලට මට අවශ්‍යයි මෙතන ඉන්නවා hand beater එක තියෙන අය වගේම stand mixer එක තියෙන අයත් ඉන්නවා. එතකොට මට ඔයාලට විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා. අපි stand mixer එකෙන් ගහද්දී අපිට කේක් බීට් කරන්න කියලා ඉන්නේ මෙන්න මේ කෑල්ල. එතකොට ඔයාලා මෙච්චර වෙලාවක්. ඒ කියන්නේ දැන් මම hand beater එකෙන් කරපු වැඩේ. බටර් දාලා, සීනි දාලා, බිත්තර එකින් එක දානකම් ඔයාලා මෙන්න මේ කෑල්ල පාවිච්චි කරන්න. ඊට පස්සේ අපේ කේක් ගොඩ වෙලාවට අපිට මේක දුන්නද මේකෙන් බීට් කරන්න හරි හොරයි. මට මේක ඔයාලට අනිවාර්යෙන් දැනුවත් කරන්න ඕන. මොකද මේ බීටර් කියන අය කොහොමද පාවිච්චි කරන්න කියලා අහනවා. එතකොට අපි බටර්, සීනි, බිත්තර දාලා ඒ අවස්ථාව එතනට එනකම් මේ කෑල්ල පාවිච්චි කරන්න. හැබැයි මේ ටික දාලා බියර يعني බිත්තර ටික ආවට පස්සේ අපිට එනවා මේ ස්ටෑන්ඩ් මික්සර් එකට මෙන්න මේ විස්ක් එක කියලා කෑල්ලක්. මේක තමයි අපි ඊළඟට දාන්න ඕන. සාමාන්‍යයෙන් ඔයාලා මෙච්චර කල් මේ විදිහකින් හැදුවනම් හදන්නේ නැත්තේ අර කේක් බීට් කරන කෑල්ල දාලා විතරයි. නමුත් බිත්තර දැම්මට පස්සේ අපිට මේ බීටර් එකේ තියෙන මෙන්න මේ කෑල්ලෙන් හරියට බීට් වෙන්නේ නැහැ, ක්‍රීම් ගතිය එන්නේ නැහැ. ඒ හින්දා අපි ඊළඟට මෙන්න මේ විස්ක් එක තමයි මේකට එකතු කරන්නේ. මම දැන් ඔයාලට කේක් ටික oven එකට දාලා මම කියලා දෙන්නම් අදත් කොහොමද අපි කේක් ටික එකක් හදාගන්නේ බටර් මිල්ක් එකක් හදාගන්නේ ඔය සම්පූර්ණ දේවල් නැවත මම මේ කේක් එක oven එකට දාලා කියලා දෙන්නම්. ඒත් එක්කම මට මේ වෙලාවේදී මම එකතු කරනවා වැනිලා තේ හැඳි එකක්. ඔයාලට පුළුවන් වැනිලා පාවිච්චි කරන්න පුළුවන් පිටි දාලා ඉවර වෙලා වැනිලා එක්කහු කරන්නත් පුළුවන්. මේ වෙලාවේදී එකතු කරන්න පුළුවන්. වැනිලා එක මම පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එක තමයි ස්ටාර් කියන බ්‍රෑන්ඩ් එක. ඔයාලා අනිවාර්යෙන් ස්ටාර් කියන බ්‍රෑන්ඩ් එකෙන් පාවිච්චි කරන්න. මැසේජ් ඇවිල්ලා තියෙනවා රෙකෝඩින් එක දෙනවද කට්ටියට කරන්ට් නැහැ කියලා. රෙකෝඩින් එක දෙනවා.
හරි. දැන් කේක් බැටර් එක බීට් කරගෙන තියෙනවා. ඒ අතර මම oven එක මගේ oven එක අංශක 180ට මම free heat වෙන්න දැම්මා. ඊළඟට මේ තියෙන්නේ මම තෙගෙන්න දාපු රට ඉඟි ටික. මේක මම හොඳට ටිකක් පොඩි කරගන්නවා මේ වගේ ස්පැෂල් එකකින්. ඇත්තටම දැන් මේක මට ඔයාලට ක්ලාස් එකේ පෙන්වනකොට මේක පෙඟෙන්න වෙලාව චුට්ටක් මදි. ඔයාලට පුළුවන් ගෙදර කරද්දී පැය දෙකක්වත් අවුම මේක පෙඟෙන්න දාලා තියන්න. මෙන්න මේ විදිහට තමයි රටින්දි ටික පෙඟුනහම එන්නේ. මේකේ තියෙන්නේ ආපසෝඩ තේ හැඳි දෙකකට උණු වතුර මේද හැඳි 13ක් දාලා රටින්දියකට දැම්මේ. ඔන්න මම දැන් ඉතින් අපි කේක් එක බීට් කරපු බැටර් එක බීට් කරපු මම මේකට රස ඉන්දි ටික ටික එකතු කරනවා. එකපාර එකතු කරන්නේ නැහැ. ටික ටික කොටස් දෙකකට තුනකට වගේ මම එකතු කරනවා. මම කජු අරගෙන තියෙනවා. ඔයාලට රෙසිපි කජු 50ක් තියෙනවා. ඒකෙන් පුළුවන් ඔයාලට භාගයක් මෙන්න මේ වෙලාවේදී දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් උඩට වගේ දාන්නත් පුළුවන්. කජු ප්‍රමාණය තමන්ගේ වියදම බලලා දාන්න. කජු අනිවාර්යෙන් දාන්න. කජු දැම්මම තමයි රස වැඩි වෙන්නේ. ඔන්න මම නැවත මතක් කරනවා ඔයගොල්ලන්ට රටින් 500ක් දැම්මහම ඔයාලා කිලෝ එකහමාර කැටියට තමයි මේක දාන්න ඕන. ඊළඟට මට ඉතුරු වෙලා තියෙන්නේ පිටි එක සහ බටර් මිල්ක් එක තමයි ඉතුරු වෙලා තියෙන්නේ. අපි මේ බටර් කේක් එකක් කරන විදිහ තමයි රටින්දි නැතුව නම් මේකට අපි රටින්දි එකතු කරේ නැත්නම් බටර් කේක් එකක් යන විදිහ තමයි තියෙන්නේ. මම ඔන්න මුලින්ම පිටි එකෙන් ටිකක් දාගන්නවා. අපිට පිටි එකත් කොටස් 3කට වගේ දාගන්න පුළුවන්. පිටි එක දාලා අපි කොයිම වෙලාවකවත් කලවම් කරනව නෙමෙයි. හිමීට අපි ෆෝල්ඩ් කිරීමක් තමයි කරන්නේ. මේ බැටර් එක ඔයාලට හදනකොට දියට වගේ දැනෙයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඉඳි කේක් එකේ. බටර් මිල්ක් එකෙන් ටිකක් එකතු කරනවා. නැවත ඊළඟට මම පිටි ටිකක් තමයි එකතු කරන්නේ. බටර් මිල්ක් ටික එකතු කරනවා.
අවසානයේ පිටි ටික. මම පටන් ගත්තේ පිටි වලින් අවසන් කරන්නේ පිටි වලින්. අපි හදාගත්ත රටේදී කේක් මිශ්‍රණය. මේ කියන්නේ කිලෝ එකමාරක හැටියක්. ඔයාලා කිලෝ එකමාරක රවුම් හරි හතරක් හරි විජිකෝනාස් හරි කැමති එකක් පාවිච්චි කරන්න. මේ තියෙන මම කැටිය හදලා මම මේක නැවත කියලා දෙන්න. කැටිය හදාගන්නේ කොහොමද කියලා. මම දැන් මේ හදන්නේ රටේදී කේක් එකක් නේ. එතකොට අපි බටර් කේක් එකක් වගේ දෙයක් හදනවා නම් කේක් මිශ්‍රණය දාලා අපි මේසෙට පොඩ්ඩක් ටැප් කරනවා. ඇතුලේ වාත බුබුලු තියෙන ඒවා අයින් වෙන එක. නමුත් අපි රටේදී කේක් එකක් පළතුරු දාපු කේක් එකක් කරද්දී ඒ විදිහට ටැප් කරන්නේ නැහැ. මොකද හේතුව අපේ මේ තියෙන පළතුරු ටික තේරම නිකම්ම යටට බහිනවා. ඒකින්ද මොකුත් කරන්නේ මේ විදිහට ෆ්ලැක්ෂන් එක තමයි කරන්නේ. මොකද මේක ෆ්ලැට් කරන්න. ෆ්ලැට් කරලා මම මේ කේක් එකේ ඔයාලා දැකලා ඇති කේක් වල මැද්දෙන් පිම්බිලා තියෙනවා. අන්නේ මැද්දෙන් පිම්බිලා තියෙන ගතිය නැති කරන්න මම මේකේ මෙන්න මේ විදිහට කතිරයක් ගහනවා. හොඳට ෆ්ලැට් කරලා ෆ්ලැට් කරලා මේ විදිහට හොඳට ෆ්ලැට් කරගන්න. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට කතිරයක් දානවා. ඔය කොහොමද? මේ විදිහට කතිරයක් දාගෙන ඔයාලා සමබර වෙන්න තමයි ඒක එහෙම කරන්නේ. ඊට පස්සේ මම මේකට කජු ටිකක් උඩින් දාගන්නවා. ඔයාලට පුළුවන් කේක් මිශ්‍රණයට දාගන්නත් පුළුවන්, උඩට දාගන්නත් පුළුවන්. ඕනනම් උඩට සහ මිශ්‍රණයට දෙකටම දාගන්නත් පුළුවන්. කැමති විදිහට ඔයාලා දාගන්න. ඔයාලා දැක්කම මිශ්‍රණය දැන් සාමාන්‍යයෙන් ටිකක් දිය ගතියට තියෙන්නේ. ඒ ගැන බා. හරි. මම දැන් මේක අවන්කට දානවා. අංශක 180 උෂ්ණත්වයක විනාඩි 45ක් 50ක් අතර කාලයකදී බේක් වෙන්න දාන්න. හරි. අපි දැන් කේක් ටික අවන්කට දානවා. එතකොට ඔයාලා දැන් ඊ සහභාගී වෙච්ච නැති අය දන්නේ නැහැ කේක් පිටි එකක් හදාගන්නේ කොහොමද? ඒ විස්තර ටික මම බටර් එක හදාගන්නේ කොහොමද? ඒ විස්තර ටික නැවත කියලා දෙන්නම්. බටර් මිල්ක් එක. බටර් මිල්ක් එක අපි කේක් එකට එකතු කරන්නේ කේක් එක සොෆ්ට් වෙන්න, කේක් එකේ රස වැඩි වෙන්න තමයි අපි බටර් මිල්ක් එක කේක් එකට එකතු කරන්නේ. පිටරට වගේ බටර් මිල්ක් කියන දේ ගන්න තියෙනවා අපිට හැල්ල. නමුත් අපේ රටේ නැහැ. අපි ඒකට ආදේශකයක් තමයි හදාගන්න. එතකොට කිරි කෝප භාගෙට ලෙමන් විෂ ටිකක් තමයි හරිම දෙන්නේ.
එතෙන්දී අපිට මට නම් ලෙමන් හොයාගන්න නැහැ. ඒ හින්දා මම පාවිච්චි කරන්නේ කිරිකෝප්ප භාගයකට සාමාන්‍ය දෙහි ගෙඩියක යොෂ තමයි එකතු කරන්නේ. එතෙන්දී ඔයාලට දෙහිත් නැත්නම් ඔයාලට පුළුවන් විනාකිරි තේ හැන්දක් වගේ පොඩි ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන්. කිරි ගැන කතා කරද්දී අපිට පුළුවන් කිරිපිටි මේස හැඳි දෙකකට වතුර කෝප භාගයක් දාලා يعني අඬු කෝප සාමාන්‍ය අඬු කෝප භාගයක් දාලා කිරියක හදාගන්න. එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් අඬු කෝප භාගයක් දාලා හදාගන්න පුළුවන්. ඔක තමයි අපි හදපු බටර් මිල්ක් එක. ඊට පස්සේ කේක් පිටියක ගැන කතා කරනවා. කේක් පිටිය අපිට වෙළඳපොලේ ගන්න තියෙනවා. කේක් පිටිය හදලා. මම පාන් පිටි වලින් හදලා තියෙනවා, කේක් පිටි වලින් හදලා තියෙනවා. කේක් ඒ වගේම අපි දැන් يعني කේක් පිටි වලින් හදලා තියෙන ඉස්සර කඩෙන් කේක් පිටි එක අරගෙන. අපි දැන් කරන්නේ අපිම කේක් පිටි එක හදාගන්න එක. මේ කේක් පිටි එක හදාගත්තේ මම ඔයාලට කියනවා කොයිම වෙලාවකවත් ලූස් පාන් පිටි පාවිච්චි කරන්න එපා. ලූස් පාන් පිටි පාවිච්චි කරොත් කේක් එකේ ක්වොලිටි එකට ඒක බලපාන්නේ. එච්චර හරියන්නේ. මේ හින්දා ඔයාලා හොඳට විකිනෙන තැනකින් පිටි ගන්න හැම තිස්සෙම නැත්නම් පිටි පැකට් වලම පණුවම ඒ විදිහට ඉන්න පුළුවන්. ඔයාලා ලූස් නැති පැකට් පාන් පිටි පැකට් එකක් ගන්න. ඒකෙන් ග්‍රෑම් 250ක් නේ මම දැන් ගත්තේ. අපිට සාමාන්‍ය කිලෝ එකේ බටර් කේක් එකකට ග්‍රෑම් 250ක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ 250 කිරලා අරගෙන මේ තියෙන අපේ හැන්ඩි සෙට් එකනේ. මේ හැන්ඩි සෙට් එකේ මේස හැන්ඩි දෙකක් අයින් කරන්න. මේ හැන්ඩෙන් මේස හැන්ඩි දෙකක් පාන් පිටියකින් අයින් කරන්න. අයින් කරලා කෝන් ෆ්ලවර් කඩේ ගන්න තියෙන කෝන් ෆ්ලවර් මේස හැන්ඩි දෙකක් ඒ වෙනුවට එකතු කරන්න. ඔන්න ඕක තමයි අපිට කඩේ ගන්න තියෙන කේක් පිටි එක. එතකොට ඔය කේක් පිටියකට තමයි අපිට අවශ්‍ය අපි බේකින් පවුඩර්, බේකින් සෝඩා, ඔය දාන දේවල් දාන්නේ අපි ඔන්න ඔය කේක් පිටියකට. ඒක මතක තියාගන්න ඔයාලා කඩෙන් කේක් පිටියක ගත්ත බේකින් පවුඩර්, බේකින් සෝඩා කියන එක දාන්න ඕනේ කියන එක මතක. ඔය ටික තමයි බටර් මිල්ක් එක සහ අපි හදපු කේක් පිටිය. ඊළඟට මම තැටිය හදන එක ගැන නැවත කියලා දෙන්නම්. තැටිය හදද්දී අපිට ක්‍රම තුනක් තියෙනවා තැටිය හදන්න පුළුවන්. එකක් තැටියේ හොඳට මාජරින් දාලා ඒ කුඩට පිටි දාන්න පුළුවන්. පාන් පිටි දාලා හොඳට තැටිය මෙහෙම හැම පැත්තටම ගිහුවම අර පාන් පිටි ටික තැටිය ඇරෙයි. ඒකත් එක් ක්‍රමයක්. හැබැයි ඒ ක්‍රමෙ කරද්දී ඔයාලගේ අතින් කොහෙද හරි බටර් ටිකක් හරියට ගෑවිලා නොතිබුණොත් කේක් එක එතනින් ඇලිලා ගලවද්දි කැඩිලා යනවා. ඊට පස්සේ අනිත් ක්‍රමේ තමයි හොඳට තැටියේ නාජලින් දාලා ඔය පේපර් කෑල්ලක් අරගෙන මෙහෙමම බස්සලා. ඒකත් මම කරන්නේ නැහැ. මොකද එතකොට අපේ අර කේක් තැටියේ තියෙන අයින් එජස් හරියට එන්නේ නැහැ. එතකොට කැතයි. හැලි ගහිලා තියෙනවා. ඒ හින්දා මම කරන්නේ තැටියේ හොඳට මාජරින් ගෑව ඔයිල් පේපර් එක උඩින් තියලා තැටිය අපි කපා ගන්නවා. ඊට හතරස් ප්‍රමාණයට කපා ගත්තා වටේට පටි කපා ගත්තා. තැටිය අලෝගෙන ගියා. ඒ විදිහට තමයි මම දැන් හදලා තියෙන්නේ. ওই විදිහට තමයි මූලික දේවල් ටික අපිට මේ කේක් එකට අවශ්‍ය දේවල් අපි ගත්තේ. දැන් ඔයාලට පුළුවන් ගැටලු කියනවා නම් මොනවද කියලා මගෙන් අහන්න. බටර් කේක් අවලීකට දාන්නේ උෂ්ණත්වයෙන් මේකක් දාන්න. ඔව්. බටර් කේක් දාන උෂ්ණත්වයෙන්ම තමයි මේකටත් දාන්න. ඔයාලට දැන් පුළුවන් ප්‍රශ්න අහන්න. ඉතින් කියලා දීපු දේ තේරුණාද නැද්ද? ඔය ඕනි දෙයක් ඔයාලා කියන්න. අපි
කේක් බඩු හඳුන්වලා දෙන එක අපේ බේසික් ක්ලාස් එකේ තියෙන්නේ. ඒක අපි නමුත් කේක් බඩු මේ ක්ලාස් එකේදී කරගෙන යද්දී අපි හඳුනගමු. බේකින් සෝඩා වලට ස්පෙસિෆිකලි හද රස්නේ වතුරද කිලෝ එකමාර සැටිය විදපළල උස්ස අඟල් ප්‍රමාණය කියන්න පුළුවන්ද? බ්‍රෑන්ඩ් එක ස්ටාර් සහ ටී ස්ටාර් කියන්නේ බ්‍රෑන්ඩ් දෙකක්. බේකින් පවුඩර් වල බේකින් සෝඩා වල. ඒ කියන්නේ අපි රටේ ඉදි වලට එකතු කරන්නේ බේකින් සෝඩා තේ හැඳි දෙකක්. ඒකට දැම්මේ කුණු වතුර. කුණු වතුර තමයි ඒකට දැම්මේ. බටර් මිල්ක් එක හදන්න ගත්තේ ඇල් වතුර. ඊට පස්සේ කිලෝ එකමාර සැටිය දිගපළල කිලෝ එකමාර අඟල් 11යි 11 තමයි තියෙන්නේ. අපි ඔයාලා ක්ලාස් ජොයින් වෙච්ච එකේදී අපි සම්පූර්ණ තැටි ගැන තැටිවල නියම ප්‍රමාණ සම්පූර්ණයෙන්ම දෙන්න හැම තැටියකම. මේකට 11යි 11 ගන්න. බ්‍රෑන්ඩ් එක ස්ටාර්. බ්‍රෑන්ඩ් එක වැනිලා දැම්මේ මම ස්ටාර් කියන එකෙන්. ඊට පස්සේ 3 ස්ටාර් කියන්නේ වෙන 3 ස්ටාර් කියන එකෙන් එසන්ස් වර්ග නැහැ පැටියෝ. 3 ස්ටාර් කියන එකෙන් තියෙන්නේ වැනිලා 3 ස්ටාර් කියන එකෙන් එන්නේ ගොඩ වෙලාවට අයිසින් ෂුගර් එනවා. තවත් දේවල් එනවා. නමුත් ඔතන බ්‍රෑන්ඩ් දෙකක් ස්ටාර් කියන එකයි 3 ස්ටාර් කියන එකයි. එතනදී අපි එසන්ස් වර්ග පාවිච්චි කරනකොට මම පාවිච්චි කරන්නේ ස්ටාර් කියන බ්‍රෑන්ඩ් එකේ තමයි. අබාන්ස් 45 වනිත හොඳයි. අබාන්ස් 45 අවුලක් නැහැ. හැබැයි අබාන්ස් අවරන් වල හීට් එක වැඩි. ඒක දැන් අපි සාමාන්‍ය අයගේ අවන් එකේ උෂ්ණත්වය අපි සාමාන්‍ය කේකයක් බේක් කරන්නේ අංශක 180ටනේ. නමුත් ඒකේ 150ට අඩු කරන්න ඕන. අබාන්ස් එකේ හීට් එක වැඩි. එහෙම ගැටලුවක් පොඩි තියෙනවා. ඒක වා හීට් එක බැලන්ස් කරගත්තාම මිලු නේද? හීට් එක බැලන්ස් කරගත්තාම ඒක ප්‍රශ්නයක් නෑ පිටියෝ. රටේ ඉන්න කේක් එකට අවශ්‍ය ද්‍රව්‍ය ආයෙ කියන්න පුළුවන්. හරි. රටේ ඉන්න 500යි, කජු 50යි, කේක් පිළි 250යි, නඩෝලි 250යි, බිත්තර 4යි, සීනි 250යි, බේකින් පවුඩර් තේ හැඳි 2යි, බේකින් සෝඩා තේ හැඳි 2යි, බටර් මිල්ක් කෝප්ප භාගයයි. ඔය ටික තමයි ගත්තේ. හරි අපි බලමු. අයිසින් එක නිත් කරද්දි ක්ලීන් වගේ එන්නේ ඇයි කියලා අහලා තියෙනවා. මම දැන් බලන්නම් අපේ Facebook live එකේ අහලා තියෙනවා ගැටලුව මොනවද කියලා. චමුදි අහලා තියෙනවා. චමුදි ආයේෂා අහලා තියෙනවා. අයිසින් එක නිත් කරද්දි ක්ලීන් වගේ එන්නේ ඇයි කියලා. අයිසින් එක අපි ඔයා බීට් කරගන්න ඕනේ. චමුදි බීට් කරගත්තට පස්සේ නැවත ඔයා බීට් කරපු ගමන්ම නොසල් එකට දාලා හරි කොහොම හරි කේක් එකේට දාන්න ඉස්සෙල්ලා හොඳට ස්පැචුලා එකක් අරගෙන ඒක ස්මූත් කරන්න. ඒක ස්මූත් නොවුනට පස්සේ තමයි අර කිලිහිරි වගේ එන්නේ. හොඳට මුලින්ම ස්මූත් කරලා ගන්න. එතකොට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි කරන ඉදිරියේදී අයිසින් කරන්න කොහොමද කියලා තෙල් පෑදිලා වගේ අයිසින් එක එන්නේ. තෙල් පෑදෙන්නේ බටර් එක හෝ මාජරීන් එක. ඔයාගේ දිය වෙලා වැඩි වුණාම තමයි ඒ තෙල් පෑදිලා ඉන්නේ. ඕකට චමෝදි ඔයා බොහෝ වෙලාවට කරන නැත්තේ මෙඩෝලි එක හෝ ගන්න මාජරීන් එක. ඔයා කාම්බර උෂ්ණත්වයට අරගෙන වෙන්න ඇති අයිසින් එක හෝ කේක් එක හදන්න දන්නේ. අයිසින් දැන් මම අහලා තියෙන අයිසින් එක වුණත් කේක් එක වුණත් මම අපේ ළමයින්ට කියන්නේ බටර් එකක් පාවිච්චි කරනවා නම් කමක් නැහැ කාම්බර උෂ්ණත්වයට අරගෙන ඒක තියන්න. හැබැයි ඔයා පාවිච්චි කරන්නේ මාජරීන් වර්ගයක් නේ. ඒ කියන්නේ ඇස්ට්‍රාම්, මෙඩෝලි, බිහාරි ඔය වගේ මොන හරි මාජරීන් වර්ගයක් නේ. ඔයා කාම්බර උෂ්ණත්වයට ගන්න එපා. මොකද කාම්බර උෂ්ණත්වයට අරගත්තට පස්සේ දිය වෙනවා. ඒ දිය වෙලා සාමාන්‍ය ගණන් කියලා තියෙදි තමයි ඔයා නැවත ඒක බීට් කරන්න ගන්න. එතකොට
සෙල් පෑදෙනවා. ඒ හින්දා මෙයා මම හිතන්නේ මෙච්චර කල් කරන්නේ නැත්තේ එහෙමයි. නැවත කරද්දී ෆ්‍රීසර් එකේ නෙමෙයි සාමාන්‍ය ෆ්‍රිජ් එකේ යට කෑල්ලේ තියලා මාජරින් එක අරගෙන බීට් කරලා ගන්න. ඒකට ඔය ගැටලුව නැති වෙනවා. චාමිනී අහලා තියෙනවා ක්ලාස් ඩීටේල්ස් කියන්නේ කියලා. මේ ක්ලාස් එක අපි අද පටන් ගත්තේ ඇඩ්වාන්ස් කේක් ක්ලාස් එක. අපි ඊයේ පටන් ගත්තේ බේසික් කේක් ක්ලාස් එක. එතකොට මම දැන් එක තාරක් කිව්වා අපේ ක්ලාස් දෙකේ තියෙන ඒවා මොනවද කියලා. අපි නැවත පෝස්ට් එක දාන්නම් ක්ලාස් දෙකේ මොනවද තියෙන්නේ කියලා. මේකට මම මැසේජ් එකක් දාන්නම් සහ ගෲප් එකට මැසේජ් එකක් දාන්නම්. චාමිනී ගෲප් එකේ නැත්තම් මම මැසේජ් එකක් දාන්න ඔයාලට සම්පූර්ණ විස්තරය කියනවා. මේක ඇත්තටම ගොඩක් තියෙනවා ක්ලාස් එකේ කියන්න ගියාම ආපහු ගොඩාක් විතර කියාගෙන යන්න තියෙන හින්දා අපි ඒකට රිප්ලයි එකක් දාන්නවා. නැවත කියන්න තියෙන්නේ මට අපි ෆිසිකල් එකේ ඩිප්ලෝමා ක්ලාස් එකේ ළමයින්ගේව තමයි මේ කොටස් දෙකකට බෙදලා බේසික් එක සහ ඇඩ්වාන්ස් එක හැටියට දීලා තියෙන්නේ. ඔයාලට දැන් සමහර කෙනෙක් මම බේසික් දන්නවා කියලා ඇඩ්වාන්ස් එකට ජොයින් වෙන්න පුළුවන්. හැබැයි පුතේ මම කියනවා ඔයාලට පුළුවන් නම් බේසික් එකට ජොයින් වෙන්න. මොකද ඔයාලගේ රෙසිපි නෙමෙයි බොහෝ වෙලාවට මම කරන්නේ. එතකොට ඔයාලට තව අලුතෙන් දේවල් ගොඩක් දැනගන්න පුළුවන් ක්ලාස් දෙකටම ජොයින් සම්පූර්ණ ඔයාලට මේ ක්ලාස් එකෙන් සම්පූර්ණ තනියම බිස්නස් එකක් පටන් අරගන්න විභාගයකට මුහුණ දෙන්න ඒ සඳහා සේරම කේක් අවශ්‍ය දේවල් අපි කරනවා. ඊට අමතරව 20 වෙනිදාට one day golden wedding cake, Christmas cake, wedding cake, jam, masternice, almond icing, Christmas cake ඔය ටික තියෙනවා. මේ ක්ලාස් දෙකෙන්ම තමයි ඔයාලට හැමදේම අවශ්‍ය වෙන්නේ. ඔයාලට ඕඩර් එකක් කරගන්න දෙකට කරගන්න. එතකොට අපේ red velvet cake, cheese cake, එතකොට පොල් කේක්, අපේ බේසික් එකේ බටර් කේක්, චොක්ලට් කේක්, රිබන් කේක් අනිවාර්ය අවශ්‍ය වෙන ටික ඒ හැමදේම මම හිතන්නේ ඔයාලට කලොන්නේ තමයි මේ ක්ලාස් දෙකේ තියෙන්නේ. ඒ හින්දා පුළුවන් අය දෙකටම ජොයින් වෙන්න. ඒකෙන් ඔයාලට ලොකු වටිනාකමක් තියෙනවා. ඔයාලට දාන්නම් චාමිනී අපි මැසේජ් එකක් දාන්න. ඔයාලට දාන්න ක්ලාස් ඩීටේල්ස් ටික. මිස් මට රංජනීය අහලා තිබුණා මිස් රටේදී හදන විදිය අපහු කියනවා. රටේදී ටික හැදුවේ අපි රටේදී 500ක් ගත්තා. ඒක ඉවත් කළා හදලා අරගෙන ඒක කඩලා පැත්තකින් තියලා අපි කප් එකකට බේකින් සෝඩා නැත්නම් ආපල් සෝඩා තේහෙදි දෙකක් දැම්මා. දාලා නටන උණු වතුර මේසෙන්දි 13ක් දාලා දිල කරලා අර රටින් මිශ්‍රණයට දාලා පැයක් දෙකක් වහලා තියනවා. ඔහොම තමයි රටින් කේක් හදාගත්තේ. රංජනී ඔයාගේ ප්‍රශ්නේ හරියි කියලා හිතනවා. අද වීඩියෝ එක පේජ් එකෙන් බලන්න ඕක පුළුවන්. ඊයේ ක්ලාස් එකේ රෙකෝඩින් එක දෙන්න පුළුවන් පුෂ්පනාල අහලා තියෙනවා. ඔව් රෙකෝඩින් එක දෙන්න. අහලා තියෙනවා නිලෝකයේ අබන් 145 වෙනි කේ උෂ්ණත්වය අංශක 150ට අඩු කරාම ටයිම් එක විනාඩි 50 වගේ ඇතිද? ඔව් සාමාන්‍යයෙන් විනාඩි 45 වගේ ඇති. අපි සාමාන්‍ය විනාඩි 45ට 50ට වගේ බැලන්ස් වෙන්න තමයි විනාඩි 45ට වගේ බැලන්ස් වෙන්න තමයි ඒ උෂ්ණත්වය හදාගන්න ඕන. එතෙන්දී මම නැවත කියන්නම් අපේ ඔයාලගේ oven එකේ මගේ oven එකේ තියෙන උෂ්ණත්වය නෙමෙයි ඔයාලගේ oven එකේ. එතකොට අපි කේක් තුනක් හදලා තමයි අපි අපේ oven එකේ උෂ්ණත්වයට පුරුදු වෙන්න වෙන්නේ. ඒකට ඔයාලා දැනට කේක් දෙක තුනක් හදලා බලන්න කොහොමද කියලා. අභාංශකේ නම් පැහැදිලිව කියන්න පුළුවන් අංශක 150ට තමයි සාමාන්‍ය උෂ්ණත්වය යන්නේ කියලා. අයිසින් ෂුගර් ගන්න ඕනේ බ්‍රෑන්ඩ් අහලා තියෙනවා. මම මේ ගැන පැහැදිලි කරා. නැවත අදත් පැහැදිලි කරන්නම්. සාමාන්‍යයෙන් අපේ ලංකාවේ අයිසින් ෂුගර් එක හොඳම බ්‍රෑන්ඩ් කියන්නේ
මෝතා සහ ඩුම්ඩුම් කියන බ්‍රෑන්ඩ් දෙක තමයි. නමුත් මම ওই බ්‍රෑන්ඩ් දෙක පාවිච්චි කරන්නේ නැහැ. හේතුව තමයි අයිසින් සුගර් හදන්නේ කෝන්ෆ්ලවර් සහ සීනි එක්ක. මෝත සහ ඩුම්ඩුම් කියන බ්‍රෑන්ඩ් වල සීනි ප්‍රමාණය වැඩි, කෝන්ෆ්ලවර් ප්‍රමාණය අඩුයි. එතකොට වෙන්නේ පුතේ අපේ කේක් එක අයිසින් එකට හරි ඉක්මනට දිය වෙලා යනවා. කෝන්ෆ්ලවර් ප්‍රමාණය අඩු වෙනවා. සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන්නේ ස්නෝමෑන්, බේකර්ස්මෑන්, ක්‍රීම් ස්ටාර් ඔය කියන ඒවා. ඒකේ කෝන්ෆ්ලවර් මම ගොඩ වෙලාවට පාවිච්චි කරන ස්නෝමෑන් කියන බ්‍රෑන්ඩ් එක. ඒකේ කෝන්ෆ්ලවර් ප්‍රමාණය යම් තාක් තියෙනවා. එතකොට අපේ අයිසින් එක දිය වෙන ප්‍රමාණය අඩුයි. ඉතින් මම සාමාන්‍යයෙන් කියනවා ස්නෝමෑන් එක පාවිච්චි කරන්න කියලා. ඔය ටික තමයි ඔයාලා ප්‍රශ්න අහලා තියෙන්නේ. ඔයාලට පුළුවන් අපේ ඊයේ ක්ලාස් එකේ රෙකෝඩින් එක අරගෙන බලන්න කොහොමද කියලා. හොඳයි නම් ඔයාලා ක්ලාස් එකට එකතු වෙන්න. වගකීමෙන් කියනවා ඔයාලව මේ මාස දෙකේ අරදී ඔයාලට තනියෙන් බිස්නස් එකක් කරන්න පුළුවන් විදිහට මම අරගෙන යනවා කියන එක වගකීමෙන් කියනවා. ඒකට මට ඔයාලගේ පැත්තෙන් වෙන්න ඕන දේ තමයි මම ඔයාලට ඉදිරියේදී පාඩම් වලදී දෙනවා. ළඟින් සතියේ දෙන්නම්. අපි මොනවද පාවිච්චි කරන්න ඕන බ්‍රෑන්ඩ්. මම පාවිච්චි කරන බ්‍රෑන්ඩ් වර්ග මොනවද? එතකොට තැටි වර්ග මොනවද අපි පාවිච්චි කරන්නේ? ඊට පස්සේ ඔයාලට නොසල්ස් සියලු දේ ගැනීමට අවශ්‍ය නැහැ. අද හැමදාම කේක් වල මෙන්න මේ තියෙනවා නොසල් 10ක් විතර වගේ. ඒ නොසල් 10ක් තිබ්බහම ඒක ටික මොනවද? අර විස්තර මම ඔයාලට ඉස්සරහ පාඩම් වලදී දෙන්න. අපි වෙලා රසාපු අයිසින් සුගර් එකක් ප්‍රශ්නයක් නැහැ. මම පාවිච්චි කරන්නේ ස්නෝමෑන් එක තමයි. රෙකෝඩින් දෙනවා. ඔයාලා ගෲප් එකට ඇඩ් වෙලා නැතුව ඉන්නවා නම් ඇඩ් වෙන්න. එතකොට ඔයාලට රෙකෝඩින් එක හම්බ වෙනවා. අපි තියෙන මේක එක මේක වෙන සංගීත. ඒ ඇතුලේ ඔයාලට තියෙන තව ඕන ගැටලුවක් අහන්න මොනවද කියලා ඉතින් කියන්න පුළුවන්. මම හිතනවා මම දැන් කියන්න ආයි අවශ්‍ය නැහැ සිලබස් එක කියලා. සිලබස් එක අපි දාන්න සෙල්ම ටික මොකද ගොඩාක් දෙකයි එක ක්ලාස් එකක සිලබස් එක. මාස දෙකකට කරගන්න අමාරු තරමටම තියෙනවා. ඒක නිසා ඔයාලට දාන්න. සිලබස් එක ඇහුවම මම එහෙමම කියන්නම්. අපේ අද ක්ලාස් එක. ඒ කියන්නේ ඇඩ්වාන්ස් කේක් ක්ලාස් එකේ තියෙන සිලබස් එක තමයි පොල් කේක් ගැන කියද්දී ඔයාලට කඩේ ගන්න අඩුම වියදම තියෙන කේක් එක තමයි පොල් කේක් එක. නමුත් අපිට අපේ රෙසිපි එකට වියදම වැඩියෙන් යන එකක් තමයි පොල් කේක් කියන්නේ. මොකද අපි මේ පොල් කේක් එක හදන්නේ වෙඩින් කේක් ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා හදන්නේ. ඒකට මේක කඩේ තියෙන පොල් කේක් එකේ ස්පෙෂල් පොල් කේක් එකක් තමයි අපි කරන්නේ. ඊළඟට චෙරි කේක් රටින් කේක් එක අද කරා. ඊට පස්සේ පයිනැපල් අප්සයිඩ් ඩවුන් කේක්, පච් බ්‍රවුනීස් ගැන කතා කරද්දී කේක් කෙනාගේ කේක් රෙසිපීස් තියෙනවා. සමහර අය බ්‍රවුනි එක නිකන් චොක්ලට් කේක් කෑල්ලක් වගේ හදනවා. බ්‍රවුනි එකක මම දකින්නේ බ්‍රවුනි කියන දේ නෝන අපි චොක්ලට් කේක් කෑල්ලක් කාලා වැඩක් නැහැ නේද? අපි ෆස්ට් බ්‍රවුනි එක තමයි කරන්නේ. ඊට පස්සේ රයිස් පේපර් ෂෙල්, නේකඩ් කේක්, ඕන් කේක් එකට අපි ෆ්‍රෙෂ් මල් එකතු කරගන්න විදිහක් තියෙනවා. අපිට ෆ්‍රෙෂ් මලක් ගත්ත ගමන්ම කේක් එකට නිකම්ම ගහන්න එකතු කරන්න බෑ. දැන් ටික මල් වල සත්තු ඉන්න පුළුවන්. මල ටක් පර වෙන්නේ නැති වෙන්න තියා ගන්න ඕන. අනිත් එක මලට ගහලා තියෙන දෙහෙත් වර්ග කේක් එකට එකතු නොවෙන්න ඕන. ඒ විදිහට නියමානුකූල විදිහට කොහොමද අපි මල් එකතු කරගන්නේ කේක් එක. ඊට පස්සේ චීස් කේක් වල අපිට හරියන එක තමයි බේක් චීස් කේක් එකක් හදාගන්න. ඒක අපි බේක් චීස් කේක්. ස්ට්‍රෝබෙරි ටොපින් කරනවා. ස්ට්‍රෝබෙරි
topping එක කරාට පස්සේ ඔයාලට ඕන topping එක විතර හදනවා. දැනට ඔයාලා topping ගන්න වෙති කඩෙන් සල්ලි දීලා වියදම් කරලා strawberry topping, blueberry topping ඔය විදිහට කේක් එක අඹ topping ඔය විදිහට ගන්න. නමුත් මේක ඉගෙන ගත්තට පස්සේ ඔයාලට එහෙම වියදම් කරන්න අවශ්‍යතාවය නැහැ. ගෙදරදීම ඕනි topping එකක් ඕනම topping එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ steam bath baking විදිහට කොහොමද අපි කේක් එකක් බේක් කරන්නේ? cake pops, mini cake, red velvet cake, cream cheese icing, chocolate roll, gum paste icing. ගම් පේස්ට් එකෙන් අපිට ප්‍රොපල්ස් එහෙමත් හදන්න පුළුවන්. ඒ වගේම මල් කොළ හදාගන්නේ කොහොමද කියලා ගන්නවම ගැටෝ යටතේ බ්ලැක් ෆොරස්ට් ගැටෝ එකක් හදන්නේ කොහොමද? ඊට පස්සේ චොක්ලට් නිර්මාණ රොයල් අයිසින් නොසල් වර්ක් අපි ඔයාලා දැකලා වෙඩින් කේක් ස්ට්‍රක්චර්ස් වල ගොඩක් ඔය නොසල් වර්ක් කරන්නේ රොයල් අයිසින් එකේ තමයි. රොයල් අයිසින් එකේ කියලා ඉන්නේ ගොඩක් දේවල් තියෙනවා. අපි එතකොට රොයල් අයිසින් එකේ නොසල් වර්ක් එක කරනවා. ඩමි කවරින් ඒ කියන්නේ ෆොන්ඩන්ට් එකේ අපිට ෆොන්ඩන්ට් පාඩම් ගැන කතා කරද්දී තියෙනවා කේක් එකක් කවර් කරන විදිහක් තියෙනවා. يعني ක්‍රම දෙකක් තියෙනවා කේක් එකකට හෝ ඩමි එකකට වෙලන. එතකොට ඩමි එකක් හරියටම කවර් කරගන්නේ කොහොමද කියන එක අපි මේ ඇඩ්වාන්ස් කේක් ක්ලාස් එකේදී කරනවා. ඊළඟට චොක්ලට් ගනාශයක් ලව් කේක්. එතකොට ලව් කේක් කියන්නේ හරියම ස්පෙෂල් කේක් එකක්. මුදලින් වැඩි බලන්න සාමාන්‍ය ටැබ් එකේ හිම තියෙනවා. පොඩි දෙකයි දෙකේ කියලා පොඩි ප්‍රයිස් එකක් වෙනවා. හරි රස සහ විශේෂ දේවල් වලට ගන්න කේක් එකක් තමයි ලව් කේක්. ඊට පස්සේ ස්ටෙන්සිල් වර්ක්ස්, මිරර් ග්ලේස් අයිසිං, අනාසි ස්ටූ කියන්නේ පොළොන්නම කරලා ස්ටූ කරගන්නේ කොහොමද කියන එක අපි කරනවා. ඔය ටික තමයි අපේ ඇඩ්වාන්ස් කේක් ක්ලාස් එකේ සිලබස්. ඊළඟට මම කියන්නම් බේසික් ක්ලාස් එකේ සිලබස් එක. නිවැරදි අමුද්‍රව්‍ය අපි හඳුන්වා දෙනවා. නොසල් වර්ග හඳුන්වා දෙනවා. අවන් භාවිතය සහ අවන් ගැන කොහොමද වෙන්නේ කියන එක අවරෙන් අවශ්‍ය කරන්නේ කොහොමද ඒ විස්තර. ඊට පස්සේ බට් කේක්. බටර් මිල්ක් එක හදන්න කොහොමද කියලා. කප් කේක් බේකින්, කප් කේක් ඩෙකොරේෂන්, රිබන් කේක්, මාබල් කේක්, චොක්ලට් කේක්, පළතුරු කේක්, කොෆි කේක්, උපන්දින කේක් එකක් කවර් කරන්නේ කොහොමද අයිසින් වලින්? ෆොන්ඩන්ට් අයිසින්. කේක් එකක් ෆොන්ඩන්ට් අයිසින් කොහොමද කවර් කරන්නේ? 3D toppers, lava cake lava cup එකට දාන්න පුළුවන්. බටර් අයිසින් මල් වර්ග විතර රහිත කේක්. අපෙන් ඉල්ලනවා එග්ලස් කේක් අපිට ඕන කියලා අපි විතර කන්නේ කියලා. ඒකට එග්ලස් ස්පොන්ජ් කේක්, ජා කේක්, චොක්ලට් වලින් පමණක් කේක් කවර් කරන්නේ කොහොමද? ස්පෙෂල් දෙයක්. මොකද අපි මෙච්චර කල් බටර් කේක් බටර් අයිසින්, ෆොන්ඩන්ට් අයිසින්, එක්ක චොක්ලට් ගනාෂ් හැටින් ඔය වගේ දේ හැටින් අපි කේක් එක කවර් කරන්නේ. චොක්ලට් ගනාෂ් එකක් දැම්ම අපිට බටර් අයිසින් එකක් එකතු කරලා තමයි දාන්නේ. නමුත් මේකට බටර් අයිසින්, ෆොන්ඩන්ට් අයිසින් මොකෝත් අවශ්‍ය නැහැ. චොක්ලට් වලින් විතරක් කේක් එක කවර් කරන්න පුළුවන්. එතනදි සමහර මම දැකලා තියෙනවා චොක්ලට් වලින් විතරක් කේක් කවර් කරද්දී සමහර අයගේ චොක්ලට් එක අපන්න බෑ. අයිය කුකුරලා යනවා, ටකස් ගාලා කැවිලා යනවා. රෙසිපි එකක් නෙවෙයි. මේක ස්මූත් කපලා ගන්න පුළුවන් රෙසිපි එකක් තමයි අපි කරන්නේ. ඊට පස්සේ වලින් මල් දාන්නේ කොහොමද කියන එක අපි කරනවා. ඊට අමතරව බේසික් ක්ලාස් එකේ තියෙනවා ඕනිම කේක් පාටියක්. අපි හදන මේ බටර් කේක්ද, චොක්ලට් කේක්ද, මේ රටින් කේක්ද ඕනිම කේක් එකක් උසට හදාගන්නේ කොහොමද? ඒක වෙනම ක්‍රමයක්. ස්පොන්ජ් කේක් එකක් උසට හදාගන්නේ කොහොමද කියන එක. ඒ පාඩම කරනවා. ඊට පස්සේ සෑන්ඩ්විච් අයිසින්, සොෆ්ට් බටර් අයිසින්, ග්ලේස් අයිසින් වර්ග, බටර් අයිසින්, චොක්ලට් අයිසින්, ස්ප්‍රේ ගන් එකක් පාවිච්චි කරන්නේ කොහොමද? ඔයාලා දැකලා ඇති නේද? ස්ප්‍රේ ගන්න එකකින් කලර් කරනවා අපි කේක් හදනකොට මාරිනා. මේ දේවල් අන්නේ ගන්න එක පාවිච්චි කරන්නේ කොහොමද?
ඊට පස්සේ අපි ගැටෝ වලින් පයිනැපල් ගැටෝ මික්ස් ෆෘට් ගැටෝ කරනවා. අන්නාසි ස්ටූ එකක් හදාගන්නේ කොහොමද? whipping cream icing whipping cream icing එක හදන්නේ chocolate icing එක chocolate lace chocolate ganache ඕනම පින්තූරයක් කේක් එකකට කොපි කරගන්නේ කොයි විදිහටද? එතකොට බටර් අයිසින් එකක් නීට් කරන්න. දැන් අහුව නේද කට්ටිය බටර් අයිසින් එක නීට් කරනකොට ඇත්තටම ප්‍රශ්න තියෙනවා. එකක් දැන් ඔය බටර් දියවලා ඒවා අනිත් එක අපි ඔයාලා වෙන සාමාන්‍ය ඉගෙනගෙන නැති මෙතන කරන එකට තුනෙන් අයිසින් කරන්න. නමුත් අපි අයිසින් එකක් නීට් කරද්දී ඔය පද සම්පූර්ණයෙන් වෙනස්. එතකොට අපි කොහොමද හරි නියමානුකූල පදම හදාගන්නේ කොහොමද අයිසින් එකක් නීට් කරන්න? අන්නේ ඒක ඇත්තටම ඔයාලට විශේෂ දෙයක්. ඊට පස්සේ ඩ්‍රිප් කේක් එකක් හදන්නේ කොහොමද? කේක් වල මිල තීරණය කරන්නේ කොහොමද? ඔයාලට තනි ව්‍යාපාරයක් පටන් ගැනීමට අවශ්‍ය දන්නේ. ඒ සෙල්ලේ බේසික් කේක් ක්ලාස් එක ඇතුළතදී අපි කරමු. බේසික් කේක් ක්ලාස් එක තියෙන්නේ සිකුරාදා රාත්‍රී 7ට තමයි පටන් ගන්නේ. ඇඩ්වාන්ස් කේක් ක්ලාස් එක අද රෑ 7ට තමයි අපි පටන් ගත්තේ 9 වෙනිදාන් තියෙන්නේ. ඔය විදිහට තමයි අපේ ක්ලාස් දෙකේ විස්තර තියෙන්නේ. මම ඔන්න නැවත කිව්වා. තව ප්‍රශ්න තියෙනවා Facebook එකේ. පුෂ්පමාලා අහලා තියෙනවා කේක් එකේ මැද සමහර වෙලාවට මැටි වගේ තියෙන වෙලාවක හොඳට තියෙනවා. කේක් එක මැද්දේ මැටි වගේ තියෙනවා කියන්නේ ඔයාගේ කේක් එක බේක් වෙලා මදි ඇති. කේක් එක මැද අමු කියන එක තමයි ඔයාගේ කියන්නේ. ඕනිම කේක් එකක් බේක් කරද්දී අපේ කේක් එක මුලින්ම බේක් වෙන්නේ අයින් කොටස් තමයි වටේ. එතකොට අමු වෙනවා නම් අමු වෙන්නේ මැද්ද ටිකයි. ඔයාලා පාවිච්චි කරන පැටිය විශේෂයෙන් ඒක බලන්න. පැටිය ඔයාගේ සම්මත මිනුමට නම් ඔයා දාන්නේ අපි හිතමු කිලෝ එක අඟල් 8 තමයි සම්මත මිනුම. අඟල් 8කට 4 ට්‍රේකට දාලා ඔයාලට බොහෝ දුරට මැද්දෙන් අමු වෙන්න පුළුවන්. උඩින් තැලෙන්න පුළුවන්. කේක් එකේ සොෆ්ට් ගතිය නැති වෙන්න පුළුවන්. ඔය හේතුන් මත මම පාවිච්චි කරන්නේ අඟල් 8මාර පැටිය. ඔයාට පුෂ්පමාලා තව ටික වෙලාවක් වැඩිපුර බේක් කරන්න. එතකොට ඔය මැද්දේ තියෙන අඹු ගතිය නැති වෙලා යනවා. ඔයා නැවත පුෂ්පමාලා දාලා තියෙනවා මැද වෙලාවකට දියාරුවට තියෙන්නේ බේක් වෙන්නේ නැතුව. ඒකට ඔයා බේක් වෙන්න කලින් තමයි oven එකෙන් අරන් තියෙන්නේ. ඔය මැද දියාරුවට තියෙන වෙලාව ඔයා එළියට ගත්තාම බලන්න ඔයාට මතකද කියලා පුෂ්පමාලා බොහෝ දුරට කේක් එක මැද්දෙන් බහින්නේ නැති. ඒ කේක් එක බේක් වෙලා නැති හින්දා. ඔයා තව මීට වඩා තිබ්බ වෙලාවට වඩා වැඩි වෙලාවක් ඔයාගේ oven එකේ තියන්න. එතකොට කේක් එක බේක් වෙනවා. සාගරිකා අහලා තියෙනවා. තව ඉඩ අඩු නම් බැටර් එක එක සැරේ හදාගන්න. කොටසක් බේක් කරාට පස්සේ අනිත් කොටස බේක් කරගන්න පුළුවන්ද? ඔව් පැහැදිලිව පුළුවන්. ඔයා කැටටි නම් දාන්න පුළුවන්. කිලෝ 2ක් හදාගත්ත කියන්නකෝ. එකක් දාලා අනිත් බැටර් එක ඒ හදපු වාජනේම වහලා සාමාන්‍ය උෂ්ණත්වයක් තියෙන තැනක තියලා තියන්න. ඊට පස්සේ ඔයා ආයි ඊළඟ දෙවෙනි පාර oven එකට දාද්දී නැවත ෆෝල්ඩ් කරන්න. ෆෝල්ඩ් කරලා තමයි ඒ වෙලාව තමයි තැටියට දාන්නේ. කලින් තව තැටියකට දාලා තියන්න එපා. වාජනේ පිටින් වහලා තියලා ඒක ෆෝල්ඩ් කරලා ඊට පස්සේ තැටියට දාලා දෙවෙනි පාර ඒ වෙලාවේදී oven එකට දාන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ අහලා තියෙනවා සාගරික මේ ස්ටෑන්ඩ් මික්සර් එකේ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා. මේ මම පාවිච්චි කරන්නේ අබාස් එකේ ස්ටෑන්ඩ් මික්සර් එක තමයි මම පාවිච්චි කරන්නේ. කෞශල්‍ය අහලා තියෙනවා බටර් අයිසින් පැණි රස අඩු කරගන්න ක්‍රමයක් කියන්න පුළුවන්ද කියලා. ඔයා කියන්න කවුරුහරි මට ඔයා පාවිච්චි කරන අයිසින් සුගර් එක මොකක්ද කියලා. සාමාන්‍යයෙන් මම පාවිච්චි කරන්නේ මම ස්නෝමෑන් එක. ඕකේ නම් වැඩිපුර පැණි රස ගතියක් නැහැ. ෆෝන්ස් ප්‍රමාණයක් ඇඩ් කරන්න කියලා කියන්න පුළුවන්. නමුත් මම ඔයාගේ බ්‍රෑන්ඩ් එක දන්නේ නැතුව මොකක්ද කියලා මට හරියට කියන්න බෑ. විශේෂයෙන් අපිට පැණි රස අඩු කරන්න කියලා
මට මුලින් බ්‍රෑන්ඩ් එක චුට්ටක් කෞශල්‍ය දාන්න. එතකොට අපි කියමු කොහොමද කියලා. සාමාන්‍යයෙන් මම කිව්වේ දුම්දුම් මෝතා කියන බ්‍රෑන්ඩ් වල සීනි ප්‍රමාණය වැඩි. එතකොට ඔයාලට පැණි රස ප්‍රමාණය වැඩි. ස්නෝමෑන් කියන බ්‍රෑන්ඩ් එකකදී මට නම් එච්චර පැණි රසයේ ගැටලුවක් නැහැ. නැවත ඔයාලගේ ප්‍රශ්නට අර්ථ දෙන්න නම් බටර් අයිසිං එක ගිලානි අහලා තියෙනවා. බටර් අයිසිං සෑදීම සඳහා හොඳ මොන බටරද ප්ලීස්? බටර් අයිසිං සෑදීමේදී බටර් කාම්බිනේෂන් එක ගන්නවා. මේ අහලා තියෙන්නේ බටර් අයිසිං. අපි සාමාන්‍යයෙන් බටර් අයිසිං එක කියලා කියනවා මේ මාජරින් වලින් දාලා හදන එකට බටර් අයිසිං තමයි කියන්නේ. නමුත් හරිම බටර් අයිසිං එක නම් බටර් කියන දේ පාවිච්චි වෙනවා. බටර් කියන්නේ හයිලන්ඩ්, ඇන්කර්, පැලවත්ත, කොටිමලේ ඔන්න ඔය කියන බ්‍රෑන්ඩ් තමයි අපි බටර් කියලා කියන්නේ. එතකොට ඔතනින් හොඳම එක තමයි බටර් වලින් ගත්තොත් ඇන්කර් කියන බටර් එක තමයි රස වැඩිම බටර් එක. එතනදී බටර් සාමාන්‍ය කාම්බිනේෂන්ත්වයට ටිකක් ගත්තට කමන්නේ. ලොකු වෙලාවක් නෙමෙයි සාමාන්‍ය වෙලාවක් තමයි ගන්නේ. මොකද ගොඩ වෙලාවක් දිය වෙලා තිබුණොත් බටර් එක උනත් ආයි බටර් අයිසිං එක දිය වෙන ප්‍රමාණය වැඩි. ඒ හින්දා සාමාන්‍ය කාම්බිනේෂන්ත්වයට ගන්න. මෙඩෝලි වගේ ෆැට් ස්ප්‍රෙඩ් එකක්, ඇස්ට්‍රා වගේ ෆැට් ස්ප්‍රෙඩ් එකක් අපි පාවිච්චි කරනවා නම් ෆ්‍රිජ් එකෙන් අරගෙනම එහෙමම පාවිච්චි කරන්න. මෙතනදි තව දෙයක් කියලා දෙන්නම් ඔයාලට. අද දවසේදී මම බටර් අයිසිං එකේදී බටර් දාලා හදන අයිසිං එකයි සාමාන්‍ය ආශ්‍රමවල දාලා හදන මාජරින් අයිසිං එකේදී ඔයාලා ඉගෙනගෙන ඇති අපේ අයිසිං එක පදමවල් තියෙනවා. 1ට 2, 1ට 3 ඔය විදිහට. සාමාන්‍යයෙන් අපි මෙඩෝලි කියන මාජරින් එකක් දාලා අපි කේක් එකක් අයිසිං කරන්නේ 1ට 3 තියෙන පදමෙන්. නමුත් බටර් එකක් පාවිච්චි කරනවා නම් ඒ පදම ගන්නේ නැහැ අපි 1ට 2. 1ට 2 තියෙන පදමකට තමයි අපි බටර් එකකින් අයිසිං එක හදාගන්නේ. ඊට අමතරව කේක් එකක් අතෙන්කක් නීට් කරන වෙනම පදමක් තියෙනවා. ඒක මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම්. මොකද මේ 1ට 3න්වත් 1ට 2න්වත් අපිට අයිසිං එකක් නීට් කරගන්න බෑ හරියට. නීට් එකට එන්නේ නැහැ එහෙම වුණා. ඔයාලට මාව පේන්නේ නැද්ද? මම පොඩ්ඩක් උත්තරයක් දෙන්න මාව ඇහෙනවද පේනවද කියලා? මාව හරි දැන් පේනවා. හරි. අබාන්ස් හෑන්ඩ් මික්සර් එකේ ලීටර් ගානේ කීයද? අබාන්ස් හෑන්ඩ් මික්සර් එකේ නෙමෙයි හෑන්ඩ් මික්සර් එකේ පැටිය සාමාන්‍ය කිලෝ 1 2ක් වගේ ගහන්න පුළුවන්. ඒක අර මුලින් මම පෙන්නුවේ. ඒක අපි ගන්නේ සාමාන්‍ය වොට් ගානෙන් බලලා ගන්න. මේක කිලෝ 3ක් ගහන්න පුළුවන් බීටර් එක තමයි මේ තියෙන්නේ. මෙඩෝලි අයිසිං සඳහා වඩා හොඳයිද තෙල් පෑදෙන්නේ නැද්ද? නැහැ. එහෙම මෙඩෝලි එකකින් එහෙම තෙල් පෑදෙන්නේ නැහැ. මොකද අපි කස්ටමර් ඉල්ලුවොත් තමයි ඇන්කර් පැලවත්ත ඔය වගේ බටර් එකකට යන්නේ කස්ටමර් ඉල්ලුවොත්. නැත්නම් අපි කේක් ගොඩ වෙලාවට කරන්නේ මෙඩෝලි එකෙන් තමයි. එහෙම කිසිම තෙල් පෑදීමේ ගැටලුවක් නැහැ. මම ගන්නේ හැබැයි කාම්බිනේෂන් එකක් දාන්නේ නෙවෙයි ෆ්‍රිජ් එකෙන් ඇවිල්ලා තමයි අරගෙන අපි හදන්නේ. ඊට පස්සේ ආයෙ Facebook එක පැත්තට එනවා. අයි අහලා තියෙනවා ස්ටෑන්ඩ් මික්සර් එකේ බ්‍රෑන්ඩ් එක අබාන්ස් කියන බ්‍රෑන්ඩ් එක තමයි මම පාවිච්චි කරන්නේ. බටර් අයිසිං එකේ පැණි රස අඩු කරගන්න අහලා තියෙන එකට එයා දාලා තියෙනවා ඩුම්ඩුම් 7 ස්ටාර් අයිසිං සුගර් මම පාවිච්චි කරන්නේ. ඩුම්ඩුම් කියන පැටියෝ අයිසිං එකේ ෆෝම්ලා ප්‍රමාණය අඩුයි සීනි ප්‍රමාණය වැඩි. එතකොට ඔයාලට පැණි රහ ගතිය වැඩි. බලන්න ස්නෝමෑන් එක try කරලා බලන්න ලොකු පැණි රහක් ඒකෙන් දැනෙන්නේ නැහැ.
අයිසිං මල් සංචනය හැදෙනවා අයිසිං එක ඝනකම වෙන්න ඕන අයිසිං මල් දාන්නකොට. සාමාන්‍ය රෝස් එකක් වගේ ගන්නවා නම් අපි අනිත් පාවිච්චි කරන වඩා චුට්ටක් අයිසිං එකේ ඝනකම ගතියක් තියෙනවා. නමුත් ඕක හැම මලකටම නැහැ. එක මලෙන් මලට වෙනස්. සාමාන්‍ය රෝස් එකේ නම් ඕක ටිකක් තියෙන්න ඕන. this is actually bring out clear. In like in අපේ Zoom එකේ ඉන්න එකත් උත්තර දෙන්න. තව ගැටලු තියෙනවා නම් අහන්න. අපිට තව විනාඩි 5ක වගේ කාලයක් තියෙනවා අපේ ඩේට් කේක් එක බේක් කළා ඉවර වෙන්න. ඒත් එක්කම මම ඊයේ කියලා දුන්නා අදත් කියලා දෙනවා. අපි කේක් එකක් බේක් වුණාට පස්සේ කේක් එකක් මුලින්ම oven එකට දැම්මට පස්සේ ඔයාලා දාලා විනාඩි 5කින් විතර වගේ ඔයාලට කිසිම හේතුවක් මත oven එකේ දොර අරින්න බෑ. oven එකේ දොර ඇරියොත් කේක් එක බහිනවා. විනාඩි 35ක්වත් පරිණකම් ඉන්න ඕන කේක් එකේ oven එකේ දොර ඇරලා බලනවා. ඒ අතරේ ඇරලා බැලුවොත් අනිවාර්යෙන් කේක් එක බහිනවා. ඒකට ඔයාලට පුළුවන් කේක් එක බේක් වෙලාද කියලා බලන්න පොඩ්ඩක් oven එකේ දොර අල්ලලා මෙහෙම oven එකේ දොර අල්ලලා පොළවන්න දොර. දොර පොළවනකොට මේ ඇතුලේ කේක් බැටර් එක හෙලවෙනවා දැනෙනවා නම් කීරවත් oven එකේ දොර අරින්න යන්න එපා. එහෙනම් අරපු ගමන්ම කේක් එක බහිනවා. ඒක බහින්න තව හේතු තමයි ඔයාලා බේකින් පවුඩර් බේකින් සෝඩා අඩු හෝ වැඩි වශයෙන් දාලා තිබෙන්නේ. නියමිත පැටියට නොදා තිබෙන්න. ඒ කියන්නේ ඔයාලා දාන කිලෝ එකමාරක් කියන්නකො කිලෝ එකමාර ඔයාලා කිලෝ එකේ තැඩියකට දාලා තිබුණොත් ඒ කේක් එක බේක් වෙන්නේ නැහැ. ඉබට ඇවිල්ලා නැවත බහින්න පුළුවන්. ඔය විදිහ අපිට ඒක හේතු තියෙනවා. ඉස්පහත් වෙන්න හේතු තියෙනවා කේක් එක. පැත්තක් උසයි පැත්තක් පාතයි තියෙන. එකක් හරියට ෆ්ලැට් කරලා නැතුවෙන්නේ. අනිත් එක එක්කෝ oven එකේ තියෙන රැක් එක ඇදලා තියෙන්න පුළුවන්. නැත්තම් ඔයාගේ තියලා තියෙන මේස ඇද වෙන්න පුළුවන්. නැත්තම් පොළව හරිය ඇද වෙලා තිබුණොත් කේක් එක පැත්තට යනවා. සාමාන්‍යයෙන් මම මේ කේක් බේක් කරන්නේ මගේ වෙනවා. තියෙනවා oven තියලා තියෙන තැන. මට මෙතන හරියන්නේ නැහැ. මොකද මේ මේසේ හයි ලෙවල් එකකට නැහැ. එතකොට අපේ කේක් එක ඇද වෙන්න පුළුවන්. ඒත් එක්කම කේක් එකක් ඔයගොල්ලෝ බේක් කරාට පස්සේ නියමිත වෙලාව ඉවර වෙලා ඔයාලා කේක් එක දොර ඇරලා කේක් එක හරි මැදට තමයි ඕන වෙලාවක ඔයාලා ටික් එකක් ගහලා බලන්න ඕන. මොකද අමු වෙනවා නම් අමු වෙන්නේ මැද තමයි. මුලින්ම වටේ ටික බේක් කරනවා. එතකොට අපි කේක් එක ටික් එකක් ගහලා බැලුවා හරි බේක් වෙලා තියෙන්නේ. ඔයා හිතනවා මට දැන් මේක එළියට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය හෙට ගන්න. බොරුවට මම දැන් මේක එළියට ගන්න ඕනේ නැහැ නේ කියලා. ඒ කියලා ඔයාලා නැවත oven එකටම හැමම කියලා දොර වහන්න පුළුවන්. එහෙම වුණොත් ඒ කේක් එක බහින්න පුළුවන්. බහිනවා. අපි කේක් එක oven එකෙන් ගත්තට පස්සේ කූලින් රැක් එකට දා ගන්න ඕන. එහෙම නැති වුණොත් කේක් එක oven එක ඇතුළෙම තිබුණොත් කේක් එක බහිනවා. තැටිය එළියට ගන්න විනාඩි 2-3ක් වගේ තැටිය තියන්න. තියලා කූලින් රැක් එකට දාන්න. ඔය තමයි විශේෂ කාරණා මට ඔයාලව දැනුවත් කරන්න අවශ්‍යයි. මොහොත තියෙනවා. මදිලානි බොහොම ස්තුතියි. ගොඩක් හම්බු පැහැදිලි කරනවා කියලා තියෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි වාගේ මේ මැසේජ් එකට. ශාස්ත්‍රීය දෙකම දුන්නා. බොහොම ස්තුතියි. මම මේ කිව්වා අද කියනවා මම මගේ උපරිමයෙන් තමයි මගේ ළමයින්ට හැමෝටම දෙන්නේ. මට ඔන්ලයින් එක ෆිසිකල් එක කිසි වෙනසක් නැහැ. ඔයාලා ඔන්ලයින් ඉන්න අයට මගේ ළඟම ඉන්නවා වගේම තමයි මම උගන්වන්නේ. ඒ වගේම ඔයාලට ඕනම වෙලාවක කෝල් එකක් මෙසේජ් එකක් දාන්න ඕනෙම ගැටලුවකදී මම උත්තර දෙනවා. ඉතින් ඒ වගේම මම අනිවාර්යෙන් බය නැතුව කියනවා. මම කවදාවත් මුළු මුෂ්ටියක් තියාගෙන උගන්වන්නේ නැහැ. මට මේ ටික ඉතුරු කළා මම මගේ ළමයින්ට මේ ටික විතරක් ඇති කියලා කවදාවත් කියලා දෙන්නේ නැහැ. මට ගන්න මට පුළුවන් උපරිමයෙන්ම මම ඔයාලට කියලා දෙනවා. ඒක එදා අද එකට එසේම තමයි. අපිට තව පොඩි වෙලාවක් තියෙනවා කේක් එක බේක් වෙන්න. මම ඒ අතරේදී ඔයාලගෙන් ඉල්ලන සම්මාන කීපයක් තියෙන්නේ. ඔයාලා ක්ලාස් එකට ජොයින් වෙච්ච අය කමෙන්ට් එකක් දාන්න කියලා ඉල්ලනවා ක්ලාස් එක කොහොමද
ඔයාලට අද දවසේදී වැඩක් වෙනවා ටිකක් ඉගෙන ගත්තද කොහොමද කියලා දාන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඔව් වීඩියෝ රෙකෝඩින් එක දෙනවා නුවන් පින්නි කෞශල්‍ය රෙකෝඩින් එක දෙනවා. ඇඩ්වාන්ස් ක්ලාස් එකේ සම්පූර්ණ ගාන 13000යි. ඒක ඔයාලට කොටස් දෙකකදී ගෙවන්න පුළුවන්. බොහොම ස්තුතියි. අපි ලබන සතියේදී ෂෙල් කේක් එකක් පයිනැපල් අප්සයිඩ් ඩවුන් කේක් එකක් කරන්න බලාපොරොත්තු වෙන ඇඩ්වාන්ස් කේක් ක්ලාස් එකක්. බොහොම ස්තුතියි අංජලි. බොහොම ස්තුතියි සාගරිකා. මේ තියෙන්නේ මම පාවිච්චි කරන කූලින් රැක් එක. ඔයාලට දැනට කූලින් රැක් එකක් නැත්නම් ඔයාලට පුළුවන් අවන්තිකේ එන කූලින් රැක් එක තියෙනවනේ. අන්න ඒකට කේක් එක දාගන්නම පුළුවන්. විශේෂයෙන් මතක තියාගන්න තව දෙයක් අපි දැන් කේක් එක කූලින් රැක් එකට දාගත්තාම කේක් එකේ උඩ මතු පිට මෙන්න මේ කූලින් රැක් එකේ මෙන්න මේ කොටසේ තමයි තියෙන්නේ. මේක විනාඩි 2-3කට වඩා කූලින් රැක් එකේ මේ පැත්තට තියන්න එපා. මේ පැත්තට තිබ්බොත් අනිවාර්යෙන් කේක් එකේ අර උඩ පොත්ත මේකට ඇලිලා ගැලවිලා යනවා. ඔයාලා කරන්න ඕන මම දැන් පෙන්නන්නම් කරන විදිහ. කූලින් රැක් එකට මේ පැත්තට දාලා තවත් කූලින් රැක් එකක් අරගෙන ආපහු අනිත් පැත්ත ගහලා උඩ කොටස උඩට ගන්න. නැත්නම් අර උඩ කොටස මේකේ ඇලිලා තිබුණොත් කියනවා කේක් එකේ උඩ මේක ඇලිලා අපරාධේ ලස්සන නැත්නම් යනවා. අන්න ඒ හින්දා. ෂේන් thank you. බොහොම ස්තුතියි ඔයාලට අරුණ. කෞශල්‍යවට බොහොම ස්තුතියි. මම අද පාවිච්චි කරපු බේකින් පවුඩර් එකේ බ්‍රෑන්ඩ් එක තමයි මව්බි. ඔයාලට මම කියනවා මව්බි නැත්තම් මෝත ගන්න. මෝත නැත්තම් කඩෙන් දෙන ලූස්වත් වෙන බ්‍රෑන්ඩ් මුකුත් පාවිච්චි කරන්න යන්න එපා. මම අද පාඩමේ කියන්නම් මම බේකින් පවුඩර් පාවිච්චි කරන්නේ මවුරි. ඕනිමල් සන්ස් එකක් පාවිච්චි කරන්නේ මම ස්ටාර් කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි පාවිච්චි කරන්නේ. බේකින් සෝඩා නැත්තම් ආප්ප සෝඩා කියන එක බ්‍රෑන්ඩ් එකක් අවශ්‍ය නැහැ. ඒක තියෙන එකක් ගන්න ඒකේ ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රශ්න කොච්චර ඇහුවත් ඒ හැම දෙයකටම උත්තර දෙනවා. අනිවාර්යෙන් මම ඉතින් ඔයාලට කේක් ගන්නවා අනිවාර්යෙන් ඔයාලා කොච්චර ප්‍රශ්න ඇහුවත් මම උත්තර දෙන්න ඕන. ඒ වගේම කියනවා ඔයාලට ඕනි ගැටලු වෙලාවක කෝල් එකක් මැසේජ් එකක් දෙන්න මම මොකක් හරි වැඩක හිටියොත් මට ආන්සර් කරගන්න බැරිනොත් මම අනිවාර්යෙන් ඒකට උත්තරයක් තියෙනවා මට පුළුවන් හැම වෙලාවකම මම ෆෝන් එක ආන්සර් කරනවා ක්ලාස් වෙලාවට විතරක් එහෙම නෑ අනිවාර්යෙන් ආන්සර් කරනවා ඒ හින්දා ඔයාලට කේක් එකක් හදද්දි හෝ ඕනි වෙලාවක ගැටලුවක් ඇති වෙන වෙලාවක කෝල් එකක් මැසේජ් එකක් දාන්න
හරි දැන් අපි බලමු කොහොමද අපේ ඩේට් එක. මම කරන්නේ මේ විදිහේ බාබකියු පික් එකක් අරගෙන මැදට තමයි චුට්ටක් කරලා බලන්නේ කේක් එක හොඳට බේක් වෙලාද කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපේ බටර් කේක් එකකට වඩා විනාඩි 5ක් 10ක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. මේ කේක් එකේදී ෆුල් කේක් එකේදී ටිකක් වෙලාව වැඩි. ඒත් එක්කම මම කියන්නම් සමහර අය ඇති මෙතන කේක් හදලා කඩෙන් අරගෙන තියෙන අය ඇති නැති අයත් ඇති. නමුත් අපිට ඩේට් කේක් එක තියෙන එක රටෙන් කේක් එක තියෙන එක හැම තැනම අපිට ගන්නත් නැහැ. ගොඩ වෙලාවට අඩුයි අපිට හම්බ වෙන. ඉතින් ඔයාලා පොඩ්ඩක් මේක අනිවාර්යෙන් හදලා බලන්න රස මේකේ මම මේ කියන දේ මේකේ තියෙනවද මේක ඇත්තටම රසයිද කොහොමද කියන එක හදලා බලන්න. මේ තියෙන්නේ අපි බේක් කරපු ඩේට් කේක් එක. ඔන්න බලන්න මම එන්න මේ විදිහට හරි මැද්දට තමයි මේ ටික් එකක් ගහන්නේ. මේ හරි මැද්දට. මුකුත් ටික් එකේ ඇලිලා නැහැ. ඒක ඇලිලා එනවනම් ඔන්න වැරදි. ඒ කියන්නේ බේක් වෙලා මදි. ඔයාලට ඔය දැන් අපේ දැන් ප්‍රශ්න අහලා තිබ්බනේ මැද මොනවාද මැටි වගේ තියෙනවා මැද වතුර වගේ තියෙනවා කියලා. ඒ ඔයාලා පුතේ අවන් එකෙන් ගන්න ඉස්සෙල්ලා අවන් එකේ ළඟටම මෙන්න මේ හරිය අයින වලට තමයි ගහලා බලන්න කේක් එක බේක් වෙලාද කියලා. හරි මැද්දට ගහලා බැලුවා නම් කීයටවත් ඔයා ගන්නෙ නෑ එහෙනම් මේක අමුගේ හින්දා. නැවත කේක් එකක් බේක් කරද්දී අනිවාර්යෙන් හරි මැද්දට ගහලා බලන්න. හරි. දැන් ඔන්න බලන්න මම කූලින් රැක් එකට කොහොමද කේක් එක ගන්නෙ කියන එක. කූලින් රැක් එක මෙන්න මෙහෙම තිප්පා. මෙන්න මේ විදිහට තියාගෙන මම මේක අනිත් පැත්ත හැරෙව්වා. මේ තියෙන්නේ අපේ ඩේට් කේක් එක. ඊළඟට මම ඔයාලා ප්‍රශ්නේ ඔයාලට මේක ගලවද්දී ඔයාලට තාම හුරු නැති හින්දා ඔයාලගේ අතින් කේක් එක කැඩෙන්න පුළුවන්. ඒ හින්දා විනාඩියක් දෙකක් කේක් එක පොඩ්ඩක් වෙලා තියලා ගන්නවා නම් ඔයාලට ලේසි වෙයි. බලන්න අපි මේ ඩේට් කේක් එකට පාට මුකුත් දැම්මේ නැහැ. දැන් මම දැකලා තියෙනවා සමහර අය ඩේට් කේක් එක තියෙනවා පාට එන්න කියලා තේ පහට දානවා. තේ පහට හදලා වෙනම එකතු කරනවා. නමුත් ඒ කිසි දෙයක් එකතු කරන්න එපා අවශ්‍ය නැහැ. බලන්න කේක් එකේ පාට. මම කිසිම කලරින් එකක් දාලා නෙමෙයි මේ ඩේට් කේක් එකේ පාට අරගෙන තියෙනවා. මම කිව්ව නේද දැන් ඊළඟට මේ අතර තියන්න එපා කේක් එක. මේ අතර තිබ්බොත් අර උඩ පොත්ත ඇරෙනවා. ඒක මම කරන්නේ තව කූලින් රැක් එකක් අරගෙන උඩින් තියලා නැවත ඒක මේ පැත්තට හරව ගන්නවා. ඔන්න අපේ ඩේට් කේක් එක. ආයෙත් ප්‍රශ්න ටිකක් තිබුණේ තියෙනවා. පතේදි රංජනීය අහලා තියෙනවා. පතේදි කේක් එක කොච්චර දවසක් තියාගන්න පුළුවන් කියලා. සාමාන්‍යයෙන් දවස් 5ක් 6ක් වගේ තියාගන්න පුළුවන්. අපේ බටර් කේක් එකක දවස් 5ක් 6ක් තියාගන්න පුළුවන්. කැටලොග් නැතුව එච්චර වගේ කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් හාට නම් මම ඉතින් එච්චර කියන්නේ නැහැ. මේක පුළුවන්. අසහිතවා හරි අනිවාර්යෙන් හදලා බලන්න රසද කොහොමද කියලා. ප්‍රශ්න අහලා දෙන්නේ එච්චරයි. මම දැන් ඔයාලට පෙන්නන්න කේක් එක කපලා කොහොමද කේක් එක කියලා.
බලන්න ඒ කේක් එක කොහොමද කියලා. අපි හදපු රටෙන්වි කේක් එක. හරි. එහෙනම් මම හිතනවා අද කියන දීපේ පාරද සම්පත පැහැදිලි වෙන්න ඇති කියලා. මේ හදන දේ ගැටලුවක් ආවොත් තමයි මෙතනදී දැන් ඔයාලට අහන්න දෙයක් තිබුණා. මට මැසේජ් එකක් දාන්න මම පිළිගන්නවා. එහෙනම් අපි ඊළඟ සතියේ නාග මතක් කරනවා සිකුරාදා රාත්‍රී 4ට පටන් ගන්නවා අපේ බේසික් ක්ලාස් එක. සෙන්සරාදා රාත්‍රී 4ට පටන් ගන්නවා. ඇඩ්වාන්ස් කේක් ක්ලාස් එක. මේ මාසේ 20 වෙනිදා golden wedding cake, Christmas cake, wedding cake jar මාසේ 50 නම්දාසි. ඔය පාඩම් normal wedding cake recipe එක ඔය one day class එක තියෙනවා 20 වෙනිදා. ඔයාලට කැමති විදිහට ක්ලාස් එකට එකතු වෙන්න පුළුවන්. මොන හරි විස්තර දැනගන්න තියෙනවා නම් අපිට මැසේජ් එකක් දාන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් සුබ රාත්‍රියක්.